ඔයාගේ සියලුම උත්සව අවස්ථාවන් සහ ප්‍රින්ටින් වැඩ කටයුතු හරි හැටි කරගන්න. කැකරාවේ දඹුල්ලේ ඔයා එන්න ඕන හොඳම තැන ICM Studio and Photography. කැකිරාවේ දඹුල්ලේ අවට ඔයාට ඔයාගේ වටිනාම විශේෂ දිනයන් වන මංගල්‍ය, බර්ත්ඩේ පාර්ටි සහ සියලුම උත්සව අවස්ථාවන් නවතම තාක්ෂණයෙන් යුත් මෙම ප්‍රදේශයෙන් නොමැති 4K quality කැමරාවලින් අතිසු පැහැදිලි ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඔයාගේ වටිනාම දවස ලස්සන කරගන්න අපිට පාර දෙන්න. Design and printing, photo frames, laminating, photo retouching, wedding album, mug printing, flex and banner printing, invitation, visiting card, rubber seal, typesetting, සියලුම typing අවශ්‍යතා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍ය, ඔන්ලයින් පිල්පත් ගෙවීම. ඔබට අවශ්‍ය භාණ්ඩ ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට එක් දිනකදී සුරක්ෂිතව ප්‍රවාහනය කිරීම ICM courier service මගින් කරගැනීමේ හැකියාව ඇත. විශ්වාසයෙන් යුතුව සියලුම දෑ එකම තැනකින් කරගන්න. ICM Studio and Photography වෙත තියනගන්න. ICM නවනගරය පොම්බෝකම විමසීම් 077 8 1 2 3 4 5 8 077 11 2005. උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ටිපන්නෝ භගවතෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං. ධර්මාසනාරූඪ පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත සුපින්නතුනි. මිගදාය දම් සභාවෙන් අනතුරුව මේ ප්‍රදේශයේ පින්වන්ත ඔබට ජීවිතයේ දුර්ලභව හම්බ වෙන සුවිශේෂී පුණ්‍යක්‍රියාවක් සඳහා සම්බන්ධ වෙන සුපින්බර මොහොතේ මේ පින්කම පුණ්‍යවන්තව සිද්ධ කරන්නට ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන පින්වන්ත ඔබ වෙනුවෙන් වැඩම කොට වදාළ අති ගෞරවනීය අවසරයි පින්වත් වැලිමඩ සද්ධාශීල අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ, අපි පළමුවෙන් පාදාභිවන්දනයෙන් අපේ විහාරස්ථානයට පිළි අරගනිමු. අපේ උල්පතගම ශ්‍රී ශාක්‍ය සිංහාරාම විහාරස්ථානය 790 සිරිනිවාසාරාම විහාරස්ථානය ඇතුළු විහාරගණේ විහාරාධිපති තරමක් රෝගී තත්වයෙන් පසුවෙන අවසරයි සිරිගම සරණංකරාභිධාන නායක මාහිම්පාණන් වහන්සේ, දඹේවටන විහාරස්ථානයේ විහාරාධිපති අවසරයි ගම්මුල්ලේ ඉන්දජෝති නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ, එවැගේ මේ අත්‍යුදාර මහා පින්කම වෙනුවෙන්
මේ උල්පතගම සාක්‍ය සිංහාරාමයේ බබළුවන් හැමදාම ඔයාලට බණහන්න පින්කම් කරන්න. කවදාවත් සජීවීව ඉඳලා බණක් අහන්න බැරි ස්වාමින් වහන්සේලා මේ ධර්ම මණ්ඩපයට වඩම්මලා ඔයාලට මේ බණහන්න වාසනාව උදා කරලා දෙන ඔයාලගේ පිනට පහළ වෙච්ච අති ගෞරවනීය අවසරයි අපේ අඹම්පොළ විනීත අපේ හාමුදුරුවන් වහන්සේ ඒ වගේම අනෙකුත් මේ අවස්ථාවට වැඩම කොට වදාළ අපේ බුදුගේ හින්න රාජමහා විහාරස්ථානයේ අපේ කල්යාණ මිත්‍ර අපේ සෝමරතන පණ්ඩිත හාමුදුරුවෝ ඒ වගේම නිසලාරණ ආරණ්‍ය සේනාසනයේ අපේ පණ්ඩිත හාමුදුරුවෝ ඒ වගේම හතේකරුව සිරිනිවාසාරාම විහාරස්ථානයේ වර්තමානයේ වැඩ සිටින අපේ මේදානන්ද පණ්ඩිත හාමුදුරුවෝ ඒ වගේම තමයි හැම පින්කමකටම මේ විහාරස්ථානයේ මේ ප්‍රදේශයේ හැම පින්කමකටම වැඩම කරමින් ඒ පින්කම සාදු සිතින් අනුමෝදන් වෙන අපේ පින්වත් මෙහෙණින් වහන්සේලා ඇතුළු උභය මහා සංඝරත්නයේ নমස්කාර පූර්වකව ගෞරවයෙන් පිළිගන්නවයි කියලා සාදු නාද පවත්වමින් උන්වහන්සේලා පිළි අරගනිමු. අපේ ධර්මාසනාරූඪ පින්වත් ස්වාමීන් වහන්සේ පින්වත් ඔබ වහන්සේගේ කාරුණික දැනගැනීම පිණිස කරුණු කිහිපයක් සිහිපත් කරමින් අපි ඔබට මේ උතුම් අවස්ථාවට ඉඩහර සර ලබලා දෙනවා. උල්පතගම ඇතුළු මේ ප්‍රදේශයේ විහාරස්ථාන අතර ශ්‍රී ශාක්‍ය සිංහාරාම විහාරස්ථානය පින්වන්ත ඔබට දාන අතර අග්‍රදානය වෙන ධර්ම දානමේ මහා පින්කම් සිද්ධ කරන මහා පින්කෙතක් පින්බිමක්. මිගදාය දම් සභාවේදී දින 10ක් පුරාවට මේ ශ්‍රී ලංකා දීපේ නං දෙසින් ස්වාමින් වහන්සේලා වැඩම කරලා පින්වන්ත ඔබේ මෙලව පරලව උභයාර්ථ සාධනයේ පිණිස උතුම් ධර්ම දේශනාවන් අපි සිද්ධ කළා. දිනපතා ඔයාලගේ ධර්ම පිපාසයක් සංසිඳුවමින් කුසගිනිත් නිවමින් කටයුතු කරන්න අපේ අබම්පොළ විනීත හාමුදුරුවෝ මහා පින්කමක් ඒ අවස්ථාවේ සිද්ධ කළා. ඒ පින්කම් හැම එකක්ම උන්වහන්සේ සිදු කළේ එකම එක අරමුණක් වෙනුවෙන්. එක මේ විහාරස්ථ දායකත්වලාභී ප්‍රදේශවාසී හැම කෙනාම දන්නවා. උන්වහන්සේ හැම වෙලාවෙම කියන කතාවක් තමයි පණ්ඩිත හාමුදුරුවෝ මම අද මෙතන ඉන්නේ උල්පතගම අපේ අහිංසක අම්මලා තාත්තලා හින්දා. එයාලා තමයි මට ඉගෙන ගන්න අවස්ථාව උදා කරලා දුන්නේ. එයාලා තමයි මට ඉගෙන ගන්න සල්ලි මිල මුදල් ටික දුන්නේ. අද මං යම් තැනක ඉන්නවනම් ඒ යාලට පිං සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි අපවත් වී වදාළ ආඩියාගල ශ්‍රී ප්‍රේමානන්දාභිධාන අවසරයි නායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ හතේ කණුවේ ලොකු හාමුදුරුවෝ සිහිපත් කරලමයි අපි දිනපතාම මිගදාය සිද්ධ කළේ. අදත් එහෙමයි. උන්වහන්සේගේ එකම අරමුණ පරමාර්ථයේ බලාපොරොත්තුව තමන්ගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේලා සිහිපත් කරලා උන්වහන්සේලාට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සුවිශේෂී අරමුණක් තියෙනවා. අපේ තරමක් රෝගී තත්ත්වයෙන් පසුවන අපේ නායක හාමුදුරුවෝ ඔයාලා දකින්න ඇති මේ සංඝාවාසයේ වැඩ ඉන්නවා. අද බලන්න උන්වහන්සේගේ මූණ කොච්චරනම් ප්‍රසන්නයිද කියලා. උන්වහන්සේ කොච්චර සතුටින් දින්නේ කියලා. රෝගී භාවයෙන් ඇඳමැත හිටියත් තමන්ගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා ගැන හරි අභිමාණයෙන් හරි සතුටින් තාත්තා කෙනෙක් පුතෙක් ගැන දකින්නේ කොයි විදිහටද ඒ වගේ උන්වහන්සේ අපේ විනිත හාමුදුරුවෝ ගැන දකිනවා. විනිත හාමුදුරුවෝ උන්වහන්සේට සලකන සැලකිල්ල උන්වහන්සේට තමන්ගේ පියාණන් වහන්සේට වගේ සැලකිලි සත්කාර සම්මාන කරන එක උන්වහන්සේට මහා සතුටක්. ජීවිතේ ඔය වයස එනකොට උන්වහන්සේගේ 77 වෙනි ජන්මදිනයේ දෙනවා. ඒ උන්වහන්සේගේ 77 වෙනි ජන්මදිනයේ සිහිපත් කරලා උන්වහන්සේට බුද්ධ ආදී රත්නත්‍රයේ අප්‍රමාණ ගුණාශිර්වාද ප්‍රාර්ථනා කරමින් ඔයාලා හැම කෙනාම පිනෙන් පොහොසත් වෙලා ඒ පින් උන්වහන්සේට නිදුක් නිරෝගී භාවයේ තිර ජීවනයේ පිණිස පින් අනුමෝදන් කරන්නටත් මේ මහා පින්කම අද දවසේදී සිද්ධ කරනවා. ඒ නිසා උන්වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සියලු රෝග පීඩාවන් දුරීභූත කරගන්න මේ මහා පින්කම ආශිර්වාද මහා පින්කමක් වේවා කියලා අපි
පළමුවෙන් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තමයි මෙවන් බුද්ධ පුත්‍රයන් වහන්සේ නම අපිට හාමුදුරු කෙනෙක් ගත්තාම උප්පත්ති දෙකයි. එකක් තමයි ප්‍රවෘජා භූමියේ උප්පත්තිය, අනික තමයි තමන්ගේ මව් කුසේ ඉඳලා මෙලවට බිහි වෙන අවස්ථාව. උන්වහන්සේ මෙලවට බිහි කරපු ආදරණීය අම්මා තාත්තා දෙන්නම මේ වෙනකොට නැහැ. ඒ සෙනෙහබර අම්මා, ඒ සෙනෙහබර තාත්තා ජීවිතයේ අප්‍රතිහත ධෛර්යයෙන් මහා ලොකු සැප සම්පත් භුක්ති විඳලා දරුවෝ හදලා වඩලා පෝෂණය කරලා නෙමෙයි, බොහෝම අමාරුවෙන් අපහසුවෙන් කුසගින්නේ ඉඳිමින් මේ වගේ ශ්‍රේෂ්ඨ පුත්‍රයන් මේ ලෝකයට දායාද කරපු ඒ පින්වන්ත අම්මයි තාත්තයි සිහිපත් කරලා ඒ අම්මට තාත්තට පරලොවින් පින් අනුමෝදන් කිරීම පිණිසත්, ඒ වගේම තමයි අපවත් වී වදාළ අවසරයි ආණ්ඩියාගල ශ්‍රී ප්‍රේමානන්දාභිධාන නායක හතේ කනුවේ ලොකු හාමුදුරුවන්ට, ඒ වගේම මේ විහාර ගණයේ අපවත් වී වදාළ සියලු ස්වාමින් වහන්සේලාට ඒ විතරක් නෙමෙයි, උන්වහන්සේ කුඩා කාලේ ඉඳන් උන්වහන්සේට අද මෙතෙන්ට එන්න හයියක් වෙච්ච බොහෝ දෙනෙක් මිය පරලොව ගිහිල්ලා ඉන්නවා. දායකකාරකාදීන් ඒ හැම දිනාම සිහිපත් කරලා ඒ හැම දිනාටම පින් අනුමෝදන් කරන කළගුණ සැලකීමේ මහා පින්කම තමයි අද මේ ශ්‍රී ශාක්‍ය සිංහාරාම විහාරස්ථ පුණ්‍ය භූමිය තුල සිදු කරන්නේ. මේ පින්කමේ සංවිධාන කටයුතු හැටියට සෙවන සරණ ජාත්‍යන්තර පදනම මගින් පින්වන්ත ඔබ දන්නවා පෙරපාසල්, ඒ වගේම දුප්පත් අයට නිවාස, මාසිකව දුප්පත් අයට ආහාර මළු, ඒ වගේම තමයි දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඒ අධ්‍යාපනයට අවශ්‍ය ශිෂ්‍යත්ව, ඒ වගේම තමයි විහාරස්ථානවල මේ අවට ප්‍රදේශයේ යම් පින්කමක් සිද්ධ වෙනවා නම් අපේ විනීත හාමුදුරුවෝ ඒ හැම පින්කමකටම තමන්ගේ සුවිශේෂී දායකත්වයේ දරනවා. ඒ උන්වහන්සේ සෙවන සරණ ජාත්‍යන්තර පදනම මගින් සිද්ධ කරන මහා පින්කම්. එනිසා සෙවන සරණ ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘවරයන් වහන්සේ අපේ අමම්පොළ විනීත හාමුදුරුවන්ට අපි පළමුවෙන්ම ආශිර්වාද කරන්න ඕනේ. උන්වහන්සේ වගේ බුද්ධ පුත්‍රයෙක් මේ විහාරස්ථානයට ලැබීමම දායකකාරකාදීන් හැටියට ඔයාලා හරි පුණ්‍යවන්තයි, හරි වාසනාවන්තයි, හරි සතුටු සිතින් ඉන්න ඕන අපේ හාමුදුරුවෝ අපි වෙනුවෙන්. ස්වාමීන් වහන්සේ අපි වෙනුවෙන් මෙච්චර මෙහෙවරක් කරනවා. මං අපේ පින්වත් සදාසීල ස්වාමීන් වහන්සේටත් සිහිපත් කළා. මං අවුරුදු 32ක් තිස්සේ අවුරුදු 2ක් මම උන්වහන්සේ විහාරස්ථානයට වැඩම කරගන්න මහන්සි වෙනවා. තාම මට බැරි වුණා. හැබැයි අපේ විනීත හාමුදුරුවෝ ඔයාලගේ පින්වන්තකම හින්දා නේ ටීවී එකෙන් දැකලා බණ අහලා අනේ මගේ ඇස් දෙක පින් කරලා නෑනේ මුන්වහන්සේ සජීවීව දකින්න කියලා හිතපු අවස්ථා ඔයාලගේ ජීවිතේ ඕන තරම් ඇති. බලන්න අද ඇස් දෙකෙන් දැකලා සාදු සිතින් හදවතින්ම උන්වහන්සේගෙන් බණක් අහන්න ලැබුණේ අපේ විනීත හාමුදුරුවෝ හින්දා. ඒ නිසා උන්වහන්සේටත් බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් නිදුක් නිරෝගී භාවයේ තිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම කියන අරමුණු නිමිති බලාපොරොත්තු අපේක්ෂාවන් මුදුන්පත් කරගෙන අපි මේ මහා පින්කම සිදු කරමු. අපි වෙනුවෙන් බොහෝ කාර්යයන් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් දායකකාරකාදීන්ගේ ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් අප්‍රමාණව වෙහෙසෙන අපේ පින්වත් අවසරයි වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේට අපි අපේ විනීත හාමුදුරුව වෙනුවෙන් নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. චාරිත්‍රානුකූලව දහත් වට්ටිය පූජා කරමින් ආරාධනා කරමු. කවුරුත් සාදු නාද පවත්වමින් ආරාධනාවන් සිදු කරමු. හොඳයි. පින්වත් ස්වාමීන් වහන්ස අපි වෙනුවෙන් කරුණාවෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් සකල ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් ධර්මානුශාසනා සිද්ධ කර දෙන හැටියට අපි নমස්කාර පූර්වකව බොහෝම ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. හොඳයි. කවුරුත් අපි පළමුවෙන්ම තිරුවන් සරණ ගිහිල්ලා සීලී පිහිටලා ඊළඟට ධර්ම දේශනාව තිරුවන් වන්දනා කරලා ආරම්භ කරමු. මාත් එක්කම කියන්න සාදු 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 නමෝ
තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු පන්සිල් සමාදන් වීම පිණිස මං කීවට පසු කියන්න පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය
මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිසද උපකාර වේවා. සාදු සාදු සාදු. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කර අනුත්තරං පුඤ්ඤක්ඛිතං ලෝකස්සාති වන්දාමි චේතියං සම්බං සම්බඨානේ සුපති ශාරීරික ධාතු මහා සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්භාරි විජයං පතෝ සම්බං nyutං සත්තා වන්දේතං බෝධිපාදපං ඉමේතේ මහා බෝධි ලෝකනාතේන පූජිත අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමස්කාර වේවා බුදුරුවනට සෑමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්මුරුවනට සෑමදා සදම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සෑමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සෑමදා තිසරණ සරණ යමි සාදු 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 පළමුවෙන් මම සිහි කරනවා මාගේ පරම පූජනීය දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මාගේ ගුරු දෙවිඳුන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා සාදු සාදු හතේ කනුව සිරි නිවාසාරාමයේ ඇතුළු විහාරගණයේ විහාරාධිපති තෙම්පත් අවසරයි සිරිගම සරණංකර නායක හාමුදුරන් වහන්සේගේ 77 වන උපන්දිනය යෙදෙනවා. ඉතින් නායක හාමුදුරන් වහන්සේට තුනුරුවන්ගේ අනන්ත ගුණානුභව බලයෙන් මේ සියලු පින් කටයුතු වල අනුභව බලයෙන් නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් ලැබේවා කියලා අපි සිත පතමු. සාදු සාදු සාදු. අපේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන ඒ වගේම අවසරයි අඹම්පොළ විනීත අපේ නායක හාමුදුරන් වහන්සේ ඇතුළු අවට විහාරස්ථානවල සහ ඒ කල්යාණ මිත්‍ර හිතවත්කම තුල වැඩම කොට වදාළ ගෞරවනීය පූජනීය මහා සංඝ රත්නය අපි නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා කියලා සිත පතමින් පිළිගනිමු. ගරුතර මහා සංඝ රත්නයන් අවසර පින්වත් සිල් මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද මේ පින්කමෙන් බලාපොරොත්තු වෙනවා අපේ නායක හාමුදුරන්ට සිත ප්‍රාර්ථනා කිරීම දිගාසිරි පැතීම. ඒ වගේම ආඩියාගල ශ්‍රී පේමානන්ද නායක හාමුදුරන් වහන්සේට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ විනීත නායක හාමුදුරන්ගේ මේ ලෝක ශාසනික කටයුතු වලට සිත ප්‍රාර්ථනා කරන්න. වැඩමවදාළ ගරුතර මහා සංඝරත්නයට සිල් මෑණිවරුන්ට සිත ප්‍රාර්ථනා කිරීම. ඔබ සියලු දෙනාට සිත පැතීම මේ පින්කම අවසානයේදී සිද්ධ වෙනවා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද ඔයාලට ඉතාමත් දුර්ලභ අවස්ථාවක් ලැබුණේ පිළිගැනීමේ කතාව සිද්ධ කළ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ගොඩාක් කරුණු සිහිපත් කළා. ඇත්තටම මටත් මේ ඇවිල්ලා මම ටික වෙලාවක් අපේ හාමුදුරන් වහන්සේලාත් එක්ක කතා බහ කරමින් පහළ වැඩ හිටියේ. ඒ වෙලාව ඇතුළත මේ ස්වාමීන් වහන්සේලාගේ හිත්වල තියෙන සත්පුරුෂ ගතිගුණ ගැන මම ගොඩක් පැහැදුණා. උන්වහන්සේලා තුල
ඒ තියෙන ශ්‍රමණ ආකල්ප, ඒ වගේම මිනිස්යා කෙරෙහි තියෙන කරුණාව, මෛත්‍රිය, ඒ වගේම ධර්මයට තියෙන කැමැත්ත මම දුටුවා. ඉතින් ඒ වගේ හාමුදුරන් වහන්සේලා ඔයාලට මුණ ගැසීම අපේ හාමුදුරන් වහන්සේ මතක් කළා වගේ ඔයාලගේම වාස්‍ය, ඔයාලගේම වාසනාව. සමහර පන්සල් තියෙනවා කවදාවත් හාමුදුරන් වහන්සේ නමක් වඩම්මලා බණක් කියන්නෙම නැහැ ඒ පන්සල. අවාසනාව ඒ ගමේ මිනිසුන්ගේ. ඒ මිනිසුන්ට නොඑක් සංඝයා ඇසුරු කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පවා වදාලා මේ බුද්ධ ශාසනයේ පරිහානියටපත් වෙනවා, සංඝ සමාජයේ පරිහානියටපත් වෙනවා කියලා වදාලා කුමක්ද? නොවැඩිය සංඝයා වහන්සේලා, උතුම් සංඝයා වහන්සේලා වඩම්මන්නේ නැහැ ඒ ආරාමයට. වැඩ ඉන්න සංඝයාට පහසුකම් හදන්නේ නැහැ. ඒක පරිහානිය ධර්මයක් කියලා වදාලා. බුද්ධ ශාසනයේ දියුණුව පිණිස නම්, සංඝයාගේ දියුණුව පිණිස නම් නොවැඩිය උතුම් සංඝයා වහන්සේලා ඒ ආරාමයට, ඒ පන්සලට වඩම්මා ගන්න ඕන. වැඩ ඉන්න සංඝයාට සිව්පසෙන් අපහසුයක් නොවන විදිහට පහසුව හදන්න ඕන. එතකොට තමයි සංඝයා රැඳෙන්නේ, දියුණු වෙන්නේ, බුද්ධ ශාසනයේ කාලයක් පවතින්නේ. ඒ නිසා මේ ඈත ගමක, කැලෑබද ගමක ඉඳලා බුදු සසුන රකින්න, මේ සදහැවතුන්ට ශාසනික යහපතක් සලස්වන්න අපේ විනීත හාමුදුරුවෝ ඇතුළු මේ ස්වාමීන් වහන්සේලා දරන උත්සාහය, කැපවීම මේ මොහොතේ පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරනවා. ඉතින් තුනුරුවන් සරණ, සියලු දෙවි රැකවරණය, ඒ සියලු කටයුතු වලට සැලසේවා කියලා සිත පතනවා. දෙම් පින්වතුනි, මේ පින්වතුන්ට ධර්මානුශාසනාවට සිහි කරන්නේ, පින්වතුනි අපි බොහෝ කාලයක් මනුස්ස ලෝකේ ඉඳ ආපු අය නෙවෙයි. අපි තාමත් කෙටි කාලෙකින් මැරිලා යනවා. කල්පයක් ඉඳ ආපු මිනිස්සු නෙවෙයි අපි. මේ මනුස්ස උපත්තිය පවා අපිට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඔයාලා ඒක අහලා තියෙනවා, කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ කියලා. කුඹුරු හානව නඟුලක විය ගහක් කැඩිලා ඒක ඇලට දැම්මට පස්සේ ඇලේ ගහගෙන ගිහිල්ලා ගඟට ගිහිල්ලා ගඟින් ගහගෙන මොහොඳට යනවා. මොහොඳට යනවා. එතකොට ඒ මොහොඳට ගියාට පස්සේ දැන් ඉන්න පොඩි උන් විය ගහ කියන එක දන්නවද දන්නේ? දැන් අපි කියමුකෝ සිදුරක් තියෙන ලීයක්. සිදුරක් තියෙන ලීයක් මොහොඳේ මැද පාවෙනවා කොතනක හරි. ඒක කොතනද දන්නේ නැහැ, මොහොඳේ කොතනක හරි. කැස්පෑවෙක් එනවා අවුරුදු 100කට වතාවක් මොහොඳු පත්ලේ ඉඳලා උඩට. කැස්බෑවේ අවුරුදු 100කට වතාවක් එන්නේ, හැමදාම එන්නේ නැහැ. හැබැයි මේ කැස්බෑ වගේ දැන් හරි වගේ අන්නා. හැබැයි මේ කැස්බෑ වගේ එක හැක් පේන්නේ නැහැ. ඒ නිසායි කන කැස්බෑව කියන්නේ. එතකොට අර 100කට වතාවක් මොහොතෙන් උඩට මතුවෙනකොට අර පේන තනි ඇහැ වතුරෙන් උඩට මතුවෙනකොටම අර කොහේ හරි පාවෙවි තියෙන වියගහේ අර සිදුරක් තියෙන ලීයේ සිදුරටම ඇහැ සෙට් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ අහනවා, පින්වත් මහණෙනි ඒක වෙයිද? සංඝයා වහන්සේලා කියා හිටියා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කවදා හරි වෙයි යෝ කහම්බෙන්.
බුදුරජාණන් වහන්සේ වදාලා මම දේශනා කරන්නේ බුදු කෙනෙක් දේශනා කරන්නේ කනකස් බෑවා වියසුදුරෙන් අහස බැලීම අමාරු දෙයක් නෙවෙයි. ඊට වැඩිය අමාරුයි කෙනෙක් සතර අපායේ ඉපදුනොත් ආය මිනිස්සෙක් වෙනවා කියන එක ඉච්චර අමාරුයි. නිරේ කෙනෙක් ඉපදුනාට පස්සේ අපායවල 136ක් දිව්‍ය ලෝක කීය තියෙන්නේ? දිව්‍ය ලෝක 6යි. අපායවල 136ක් තියෙනවා. ඒ අපායක ඉපදුනාට පස්සේ ආයෙ ලීසියෙන් මිනිසෙක් වෙන්නේ. ඇයි ඒ නත්ති පුණ්‍ය කිරියා නත්ති ධම්මචර්යා ඒ නිරේ පින් කරනවා කියලා එකක් නැහැ. ධර්මයේ හැසිරෙනවා කියලා එකක් නැහැ. කුසල් යහපත් කියලා එකක් නැහැ. තමන් කරගත්ත පව්වලට විඳවා ඉන්න එකමයි. අපේ අත්තල මුත්තල කිරිකිත්තල අපේ නෑදෑයෝ අපේ සංසාරේ දරුවෝ අවුරුදු කෝටි ගණනක් ඕකේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ නියසිලට පස්පිඩක් ගත්තා. නියපොත්තට. මහණෙනි මේ නියපොත්තේ තියෙන පස් ටිකද වැඩි මහ පොළොවේද පස්ද? ස්වාමීනි මහ පොළොවේ තියෙන පස් එක්ක ඔය නියසිලේ තියෙන පස් ටික මෙච්චරයි කියලා ප්‍රමාණයක් කියන්න බෑ. 100න් ලක්ෂයෙන් කෝටියෙන් පංගුවක් කියලා. මහණෙනි ආන්නේ වගේ නිරයේ ඉන්න නිරිසත්තුන්ගෙන් ඒ කියන්නේ අපායේ ඉන්න අයගෙන් මැරෙන අයගෙන් නියපොත්තට ගත්ත පස්පිඩක් වගේ ප්‍රමාණයක් තමයි ආයේ මිනිස්සෙක් වෙන්නේ අපායේ ඉඳලා. මහා පොළොව වගේ ප්‍රමාණයක් ආයෙමත් අපායටම යනවා. ආයෙමත් අපායටම යනවා. බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නාසේක සියල්ල දකිනාසේක. ඒක බොරුවක් නෙවෙයි, මුසාවක් නෙවෙයි ඒක. ඒකයි මනුස්ස උප්පත්තිය දුර්ලභයි කියන්නේ. ඊට පස්සේ දැන් මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ මොන කර්මයකට මිනිස්සෙක් කියලා ඉපදුනාද? අපි විඳවන විඳවිල්ල කොහෙද බං අපායක් තියෙන්නේ? මේකමයි අපාය කියලා මිනිස්සු කතා කරන්නේ. එහෙම නෙවෙයි හිතන්න ඕන. මනුස්ස ලෝකේ මෙහෙම දුකක් නම් අපාය කොහොම ඇතිද? අපාය කොහොම ඇතිද කියලා. මාමයි බෑනයි නොකරපු වැරද්දකට අහු වෙලා මැරුණා. මේ රජතුමා දඬුවම් දුන්නා. කියන්නේ මාමා නොකරපු වැරද්දකට ඇවිල්ලා මැරුවා. විමාන දේවතාවෙක් වුණා මාමා. බෑන උල උඩ ඉඳුවා. මාමා උල බෑනයි උල උඩ ඉඳුවා. උල උඩ ඉඳවනවා කියන්නේ මනුස්ස ලෝකේ දුක් කියන්නේ ඒවා. ඉදිකටු තුඩට කොහොඹ හරි කිහිරි හරි උලක් කපනවා අලවංගෝ වගේ තියුණු උල තියෙනවා. ඊට පස්සේ ඇඳුම් ඔක්කොම ගලවලා කකුල් දෙක දෙපැත්තට තැරි ගහලා අර උල උඩ ඉඳවනවා. ඇඟේ බරට පිටිපස්සෙන් උල එහෙම යනවා. ගිහිල්ලා එක්ක මේ බඩෙන් මතු වෙනවා, එක්ක පපුවෙන් මතු වෙනවා, එක්ක බෙල්ලෙන් මතු වෙනවා. ඔයාත් මමත් ගණන් කරන්න බැරි වාර ගණනක් උල උඩ මැරිලා තියෙනවා. උල උඩ මැරිලා තියෙනවා. ඔයත් මමත් ගණන් කරන්න බැරි වාර ගන්න. ළඟදීන් සාක්කියක් කියන්නම්ම. මම අවුරුදු ගානක් කන්තලේ. ඔය කන්තලේ ඇතුලේ ගම්මාන සීරුවිලට කිට්ටු වෙන්න ගම්මාන වලට ඒ කාලේ කොටි පනිනවා. කොටි කලබල කාලා. සමහර ගෑනු ළමයි මරලා තිබ්බේ කොසුමිට අරන් මුත්‍රා මාර්ගයෙන් කොසුමිට යවලා කටෙන් මතු කළා. කොහොම දුකද? ඔයාලා අපි මේ පොඩි විවේකයක මේ ඉන්නේ.
මේ වයසක මිනිස්සුන්ටත් මෙලෝ දෙයක් මතක නැහැ. වයසක මිනිස්සුත් කියන්නෙත් නෑ පොඩි උන්ට. ඒ කාලේ විඳ දුක 70 ගණන් වල 80 ගණන් වල LTT කලබල කාලේ යුද්ධ කාලේ මිනිස්සු විඳ දුක පොඩි උන්ට කියන්න හැමදාම මේක නෑ. මේ කාලා බීලා ඇවිදලා ඉන්න එක මේක සුළු දෙයක්. කොරෝනා වගේ එක රෝගයක් ආවොත් කටවල් වහගෙන ගෙවල් වලට වෙලා ඉන්න වෙනවා. පොලිතින් වල දාලා මිනි වලේ ලාන්න වෙනවා. අපි නිකම් මේ මල ගංගාන්ට කල්පනා කළාට. ඇත්ත කතාව ඒක. දුක ගැන කියලා දෙන්න. ඉතින් මං කියන්නේ කී බෑන උල උඩ ඉන්නවා. මාමණ්ඩි විමාන දේවතාවෙක්. මාමණ්ඩි ආකාශයෙන් ඇවිල්ලා අර උල උඩ ඉන්න කාට කියනවා බෑ මේ පුරුෂය මැරෙන්න නම් එපා උඹ ජීවත් වෙනින්. මැරෙන්න නම් එපා උඹ ජීවත් වෙනින් කියලා එළි වෙනකල් කියනවා. එළි වෙන ජාමෙට ආය අර දේවතාව අතුරුදහන් වෙලා යනවා. දෙවෙනි දවසෙත් ආවා. තවම මේ උල උඩ හිටපු එක මැරුන්නේ නැහැ. දෙවෙනි දවසේ කියනවා මැරෙන්න නම් එපා ජීවත් වෙනින් උල උඩ ජීවත් වෙනින් කියලා. දවස් 20ක් මැරෙන්නේ නැතුව හිටියන්නේ. උල උඩ ඉන්න මිනිස්සේ කන්නත් නැතුව බොන්නත් නැතුව දවස ගානේ මැරෙන්නේ නැතුව ජීවත් වෙනකොට අපිට හිතෙන්නේ මේකගේ පෞකාරකම. මැරෙලා යන්න එපයි කියලා. ඊට පස්සේ එක රජ කෙනෙක් මේ කතාව අහලා මුර කළා අර දේවතාවා එන වෙලාවට ගියා. ගිහිල්ලා දේවතාවගෙන් ඇහුවා දේවතාව මේ උල උඩ ලේ වැගිරි දැන් දවස් 20ක් කන්නත් නැතුව බොන්නත් නැතුව මේ ඉන්න මිනිස්සයා දැක්ක ගමන් කවුරුත් කියන්නේ මේක මැරුණා නම් සැපයි කියලා. ඔහේ කියනවා ජීවත් වේවා කියලා. ඇයි කියලා ඇහුවා. රජතුමනි මෙහෙට එන්න පොඩ්ඩක්. පැත්තකට ගෙන්නන්න ගියා. ගෙන්නගෙන ගිහිල්ලා කිව්වා මට පේනවා දිවසින් මෙයා මැරිච්ච ගමන් උපදින්නේ නිරේ අපායේ. අපායේ දුකත් එක්ක කෝටි සංඛ්‍යාත සැපක් උල උඩ ඉන්න එක. කන්න නැතුව බොන්න නැතුව උල උඩ ඉන්න එක සැපක් කිව්වා. අපායේ තියෙන දුක දිවසට පේනකොට. දැන් මං කියන්නේ මිනිහගෙන් බැට කන බවලත්තු මෙතන ඉන්නවා. ඕක සම්පත්තියක් අපාය යනවට වැඩි. අපේ මිනිස්සු කියන්නේ මොකද්ද? නේ මේට වැඩි හොඳයි මැරිලා යන අපායක ගියදී. බලන්නකො මිනිස්සුන්ගේ කල්පනාව. ඒ හේතුව නිරේ කියන එක මොකද්ද කියලාවත් අපි දන්නේ නැහැ. ඒකයි හේතුව. දරුවන්ගෙන් විදවන අම්මලා තාත්තලා ඉන්නවා. ඕක 1000න් සම්පතක් මැරිලා අපාය යනවට වැඩිය. කදිහුණියන් වලින් බැට කන මිනිස්සු ඉන්නවා. ඕක 1000න් සම්පතක් මැරිලා අපාය යනවට වැඩිය. ලෙඩ රෝග වලින් පිළිකා වලින් කොලෙස්ටරෝල් ප්‍රෙෂර් හන්දිපත් වේදනා ඔළුවේ කැක්කුම් ඇඟේ කෑලි බෑලි අයින් කරලා ලෙඩ තියෙනවා. ඒක 1000න් සම්පතක් මැරිලා අපාය යනවට වැඩි. කිසි කෙනෙක්ගෙන් හොඳක් නැහැ කොච්චර කෙරුවත් මේ මිනිස්සුන්ට. දැන් නායක හාමුදුරුවන්ගෙන් වෙච්ච සේවය යහපත මේ පන්සලට ආපුම පේනවා. නමුත් පොඩි වැරද්දක් වෙන්න ඕන බලන්න. ඒ නිසා අපි සමාජයේ සේවය කරනකොට අපිට අපේ නිවනක් ගැන හිතාගෙන මිසක් මේ මිනිසුන්ගේ හොඳක් නම් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. අපේ නිවන අපි හොයා ගන්න ඕන. මිනිසුන්ගෙන් බැනුම් අහන එක සම්පතක් මැරිලා අපාය යනවට වඩා. හොඳ කියන එක හොඳ නාමය කියන එක ගෙවල් වල ඇත්තෙම නැහැනේ. 3 වේල දරුවන්ට උයලා දෙනවා උදේ දවල් හවස
කී ගමනක්ද? රෙදි ටික හොදනවා වහලියක් වගේ. කාමර අතු ගන්නවා, ගේ අතු ගන්නවා, සමිති සමාගම් වලට යනවා. අනේ අම්මලාට වැඩ වැඩි නේද? අනේ ඔයාලට උදව් වෙන්න ඕනේද? අහනවද? බත් ටික කකා බත් පතට ගරහනවා. මේකේ අද වැලි හැපිලා. මිරිස් මදි, ලුණු මදි. අදත් පරිප්පුද? උඹලට වෙන එකක් උයන්න තිබ්බෙම නැද්ද? එතකොට දැන් තේරෙන්නේ නැද්ද කොච්චර කළත් හොඳ නාමයක් කියලා එකක් අහලකවත් නැහැ. අන්න කිසිම හොඳ නාමයක් නැතුව වහාලියක් වගේ වැඩ කරන එක සැපයි අපාය යනවට වැඩිය. ඔයාලට එන දුක, පීඩනය, සංතාපය ඉවසා ගන්න පින්වතුනි, නිරය ගැන හිත හිතා, නිරය ගැන හිත හිතා අපාය මීට වඩා දරුණුයි කියලා. එහි කරුණාවන්ත හෘදයක් තියෙන කිසිම කෙනෙක් නැහැ. පව් කියන්න, අනේ කියන්න, අත දෙන්න කිසි කෙනෙක් නැහැ. නෑදෑයෙක් නැහැ. අපේ කියලා එකෙක් නැහැ. අපේ දුක් ලතෝනි අහන්න කෙනෙක් නැහැ. නිරේ කියන්නේ මහා දුකක්, මහා ගිනි ජාලාවක්, මහා ලෝධිය හැලියක්, මහා ගිනි අඟුරු කන්දක්, කටු ඉඹුලා. දැන් කටු ඉඹුලේ නගිනවා කියනකොට මිනිසුන් හිතෙනවනේ කැමැත්තෙන් කොහොමද කටු ඉඹුලේ නගින්නේ කියලා. කැමැත්තෙන් නෙවෙයි නගින්නේ. පින්වතුනි, ගිනිගත් මහ පොළවේ දුවනකොට ඊ පිටිපස්සෙන් ඇත්තු වගේ දිග දල එළියට ආපු ලේ පෙරාගත්ත භයානක රූප තියෙන බල්ලෝ පන්නනවා නිරිසතාව. ඒ බල්ලෝ පන්නනකොට, ඒ බල්ලෝ දකින්නකොට ඇති වෙන බය, සංතාපය, සන්ත්‍රාසය, ඒ බියත් එක්ක තමයි දුවන්නේ. බයට දුවනකොට ඇඟේ කටු ඇනුනක් දුවනවනේ. බෝතල් කට්ටෙන් කැපුණක් දුවන. අලියෙක් පන්නනකොට බෝතල් කට්ටකට කකුල පෑගුණොත්, කකුලට බෝතල් කට්ටක් පෑගුණොත් ඕක හොයලා ඉන්නවද? කැපෙන එකක් කැපෙද්දින් කියලා දුවනවද? අලියෙක් පන්නනකොට අර මහා භයානක ඒ නිරි බල්ලෝ, යම බල්ලෝ පන්නනකොට අර ඉදිරියේ තියෙන කටු එඹොල, පල්ලහැට කටු තියෙන ගහක්, ඒකේ නගිනවා. ඒකේ නගින එක සැපයි බල්ලෝ හපනවට වඩා. හැබැයි මේකේ නගිනකොට මෙහින් ඇනෙන උල පිටිපස්සෙන් මතුවෙනවා. ලේ වැක්කිරෙනවා. කැරකිලා අනිත් පැත්තට වැටෙනවා. කැරකිලා උඩ ඉඳලා වැටෙනකොට ඇමිනෙන්නේ තාය උලක. ඒ උඩ ඇමනුන ඒ නිරිසතාට තියුණු තුඩ තියෙන ගිජු ලිහිණිය කොටනවා. ඒ ගිජු ලිහිණියගෙන් බේරෙන්න ඊළඟ උලට අත තියෙනවා. ඊට පස්සේ ඒකෙන් ඇනෙනවා. එහෙමයි කටු ඉඹුලේ නගින්නේ. බුදුරජාණන් වහන්සේ සක්සුදක්සේ මේක දැක්කා. ඒකයි මේ සංසාරේ භයානකයි කිව්වේ. ඒකයි පව් කරන්න එපා කියලා කිව්වේ. මට මුණ ගැහිලා තියෙනවා මේ ජීවිතේ නිරය ඇස් වලින් දැකපු අය, මනෝකයෙන් දැකපු අය, මැරිලා ආයෙ ඉපදිච්ච අය මට මුණ ගැහිලා තියෙනවා. නිරය එක හාමුදුරු නමකට නිරේ පේනවා. ඒ හාමුදුරු නම් බය වෙච්ච ගමම්මයි ඉන්නේ. ඒ හාමුදුරු බය වෙච්ච ගමම්මයි ඉන්නේ. ඒ හාමුදුරු මීට කලින් නිරේ ඉඳලා තියෙන්නේ. ඊට කලින් ගමක හිටපු ඉලන්දාරිය. ඉලන්දාරි කමට වල් වැඩ කරලා. ඊට පස්සේ මෙයා නිරේ ඉපදුණා. ඊට පස්සේ ඇඟ චූටි නිරිසතාගේ, ඒ නිරිසතාගේ මුත්‍රා මාර්ගය විශාලයි.
ගිනිගත් යකඩ ආසනයක් යකඩ ගලක් උඩ තියලා ගිනිගත් කුළු ගෙඩි වලින් තලනවා. මෙහෙන් ඇඟ පිච්චෙනවා. ඒ විලාවට බයයි, අදටත් බයයි. එහෙමයි නිරේ කියන එක. ඔන්න ඔය නිරේ ඉන්න මේ ලෝකේ වැඩිපුරම ජනගහනයක් ඉන්නේ නිරේ. ඕකෙන් ආය මිනිසෙක් වුණොත් නියසිලට ගත්ත පස්පිඩක් වගේ. අපායෙන් එකෙක් ඇවිල්ලා ඔය බඩක ඉපදුනත් වාසනාවන්ත දරුවෙක්. ඒකයි දරුවෝ ගබ්සා කරන්න එපා කියන්නේ. ඒකයි දරුවෝ ගබ්සා කරන්න එපා කියන්නේ. අපායෙන් ඉපදිලා අම්මා කෙනෙක්ගේ බඩට ආපු කලලයකට වුණා. හාමුදුරුවෝ නමක් ඒ කලලේ නැති වෙන්න බෙහෙතක් කිව්වොත් එහෙම හාමුදුරන්ගේ මහානකම සම්පූර්ණයෙන්ම නැති වෙනවා. එච්චරේ මනුස්ස උප්පත්තිය කියන එක වටිනවා. නිකන් සියදිවි නසා ගන්න කල්පනා කරන්න එපා ප්‍රශ්නවලදී. බෙල්ලි වැලේලා ගන්න, වහ කන්න, ගොඩනැගිලි වලින් පනින්න, හිස ඇරුණාත යන්න. මනුස්ස ලෝකෙ මෙහෙම විඳවනවා නම් නිරය කොහොම ඇතිද කියලා හිතන්න. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි තිරිසන් ලෝකයක් කියලා එකක් තියෙනවා. තිරිසන් ලෝකේ දැන් අපායවල 136යි කියනවනේ. තිරිසන් ලෝකෙට නිකාය මෙච්චර ලෝක තියෙනවා කියලා කියන්න බෑ. කුරුල්ලෝ ගත්තොත් එක නිකායක්. කුරුල්ලන්ගේ නිකායවල කීයද? ගෙම්බෝ, ගැඩවිල්ලෝ, පණුවෝ, සත්තු, කුරා, කූඹි. මේ වැස්සට ඔයාලා හෙවණකට එනවා. මේ වැස්සේ තෙමි තෙමි සත්තු දීපව කොච්චරද? ඔය සතෙක්ගේ බඩට පණ පිටින් ගිලෙන සත්තු කොච්චරද? ලෝකේ කෝටි 800ක් මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට කෑමට දවසට මාළු කොච්චර අල්ලනවද? කෝටි 800ට එක මාළුවා ගන්න, එක හාල් මැස්ස ගානේ වුණත් කෝටි 800ක්. දවස ගානේ කොච්චර සත්තුද? නායක හාමුදුරුවෝ දන්නවා පිටරටවල පණ පිටින් සත්තු ගන්න. පණ පිටින් සත්තු ගන්න. පිටරටවල කඩ වල වතුර දාලා මාළුවෝ, සරපයි, ගෙම්බෝ, කැරපොත්තෝ, පණුවෝ පන්න පිටින් බැදලා කන්නේ. hina වෙනව නෙමෙයි. චීනේ අනවසර කන්ටේනරයක් ඇල්ලුවා පොලිසියෙන්. අල්ලනකොට ඒ කන්ටේනරේ තිබ්බේ මිනිමස්. චීනේ වැඩිම ගණන තියෙන ආහාර මම ෆොටෝ දැකලා තියෙනවා. මව් කුසේ හැදෙන කලලේ තම්බලා කනවා. සංසාරේ කියන්නේ එහෙම එකක්. දැන් හාසූස් ගෑවට ඔයාලා ගිහිල්ලා චීනුන් අතර ඉපදුනොත් එහෙම පිම්පව් කතාවක් නැහැ, හොඳ නරක කතාවක් නැහැ. අප්පෙක් නැහැ, බඩට දරුවෙක් එනවා තම්බලා කනවා. ඒකයි මේ බුද්ධ ශාසනය මුණ ගැහිච්ච වෙලාවේ දන්න තේරෙන සිංහලෙන් බණ ඇහෙන වෙලාවේ මේ කියන්නේ පව් කියන જાතිය නම් කරන්න එපා. අඩුම තරමේ පන්සිල් පද පහවත් රැක ගන්න මැරෙන්න කලින් මහ ලොකු කෙරුවාවල් නැති වුණාට, අහස අල්ලන්න බැරි වුණාට, ඉගිල්ල පියාසර කරන්න බැරි වුණාට, රහත් වෙන්නත් බැරි වුණාට අඩුම තරමේ පන්සිල් පද පහ. දැන් ඒ ලෙවල් වලට මෙච්චරයි, ඕ ලෙවල් වලට මෙච්චරයි, අහවල් උපාධිය. අපේ ගේ දැන් තට්ටු දෙකට හදනවා. ඔන්න අපි ලබන සතියේ වාහනයක් ගන්නවා. මිනිස්සේ දියුණු වෙන එක හොඳයි. ඇතුලෙන් බලන්න පන්සිල් පද පහ රකින්නවද කියලා. කට තියෙන පළියට කියවන්නේ නැතුව. අපිට පන්සිල් පද පහවත් රකින්න බැරුව හාන්දුරන්ගේ සීලය හොයනවා. ඔන්න මිනිස්සු. පෙරේදා පහුගිය දවස්වල උතුම් දළදා වහන්සේ සුගන්ධ කුටියෙන් එළියට වැඩියා.
බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ මහා ප්‍රාතිහාර්ය පානවා. මම මේ මහා ප්‍රාතිහාර්ය දැක්ක කෙනෙක්. කෙසේද ඒ දැක්ක ප්‍රාතිහාර්ය? ඔය දළදා වහන්සේගේ තියෙනවා පින්වතුනි මහා පුරුෂ ලක්ෂණ 4ක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේලා 40ක් තියෙනවා. දත් 40ක්. චත්තාලිස දන්ත. එතකොට මේ 40න් එක නමක් ඔය. ඊළඟට තියෙනවා සමදන්ත. දත් 40ම සමානයි. එයින් එක දන්ත ධාතුවක් ඔය. ඊළඟට තියෙනවා අවිවර දන්ත. දත් අතර පුංචි හිදසක්වත් නැහැ. ඒ දන්ත ධාතුන් වහන්සේ නමක් ඔය. අනිත් එක තමයි සුසුක්ක 18 සුදු දන්ත ධාතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට එහෙම පිරිසුදු දන්ත පිහිටන්නේ සංසාරේ කේලම් කියලා නැහැ. පරුස වචන කියලා නැහැ. අනුම් බිඳවලා නැහැ. කුණුහරුප කියලා නැහැ. කේලම් කියලා නැහැ. මිත්‍යා ආජීවයෙන් ජීවත් වෙලා නැහැ. රවටලා ඇරන්නේ අනුන්ගේ. ඒ මුවෙන් අනිත් අයට යහපතම කියලා. ඉතින් ඒ එක දළදා වහන්සේ නමක් එළියට වඩිනකොට දස දිසාවෙන් ජන ගංගාවක් ගලනවා. වළක්වන්න බෑ. අන්න ප්‍රාතිහාර්ය. අන්න ප්‍රාතිහාර්ය. ඇයි ඒ ප්‍රාතිහාර්යයක් නොවෙන්නේ? ඔයාලගෙත් මගෙත් දත් ගැලවුණා අවුරුදු 7න්. මගේ නම් අවුරුදු 16 නුත් දත් ගැලවුණා. ආයා අපිට ආපු දතක් අපි මෙහෙම අතේ තියාගෙන බල ඉන්නවද? අපිට ආපු දතක් බල ඉන්නේ නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ එක දළදාවක් වඳින්න දකින්න මිනිස්සු වෙන හැටි බලන්නකෝ. ප්‍රාතිහාර්යයක්ද නැද්ද? ප්‍රාතිහාර්ය. සංසාරේ සමගි වෙන්න කරුණු කිව්ව භාග්‍යතුන් වහන්සේ පෙරම් පුරන. සිංහල දෙමළ මුස්ලිම් කතෝලික ඔක්කොම එකතු වුණා. බුදුන් දකින්න යන මිනිස්සුන්ට කතෝලික ෆාදර්ලා දන්සල් දෙනවා. මුස්ලිම් අය දන්සල් දෙනවා. ඊළඟට යාපනයේ කෝවිල් වල පූසාරිලා දෙමළ මිනිස්සු දන් දෙනවා. කතෝලික මිනිස්සු දන් දෙනවා. ඒතර මේ ආගම් ඔක්කොම ටික සමගි කළාද නැද්ද? එක දළදාවක් එළියට වැඩලා ගන්ධ කුටියෙන් මිනිස්සු සමගි කළා. අන්න දළදා ප්‍රාතිහාර්ය. ප්‍රාතිහාර්ය කියන්නේ මේ රැස් වීදෙන එකටම නෙමෙයි. අද කාලේ ෆෝන් එකකින් වීඩියෝ එකක් හදනකොට මගෙනුත් රැස් වීදෙන්න හදන්න බලන්න. ඒක නෙවෙයි මේ කියන්නේ. මිනිස්සු ගෙවල් වල ඇඳපුටු මේස පරිභෝග කරපු මිනිස්සු ඉතිරෙද්ද දාගෙන පාරේ ඉන්නව දවස් 3 4 5 බලලමයි යන්නේ. රණ්ඩු වෙවි හරි ඉන්නවා. හැරිලා එන්නේ රණ්ඩු වෙවි හරි ඉන්නවා. දළදා වඳින්න. දළදා ප්‍රාතිහාර්ය. එක දළදාවක් එළියට වැඩලා දවසට ලක්ෂ 4 ගානේ දවස් 10ට ලක්ෂ 40කට බඩගින්නේ ඉන්න නැති වෙන්න කෑම දෙනවා. දම්සල් මිනිස්සුන්ගේ දාන පාරමිතාව ඇති කළා එක දළදාවක් එළියට වැඩලා. ඊළඟට වෙනතුනි ඒ උතුම් දළදාව එක දළදාවක් එළියට වැඩලා ගන්ධ කුටියේ මිනිස්සු කී ලක්ෂයකගේ කටින් සාදුකාර ගෙවුණාද කියලා බලන්න. අන්න දළදා ප්‍රාතිහාර්ය. දවස් 4-5ක වෙහෙස මහන්සිය එක දළදා වහන්සේ දකින්නකොට නැති වෙනවා. නැති වෙලා අඬ එළියට එනවා. අපේ බුදුන් අපි දැක්කා කියලා. අපිට නම් දැන් නිවන් එක දළදාවක් දැකලා හිතෙනවා අපිට නම් දැන් නිවන් දකින්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ දැක්කොත් බුදු මුව මණ්ඩලෙන් බණ ඇහුවොත් මේ මිනිස්සු නිවන් දකින්නෝනේ පින්වතුනි. දළදා ප්‍රාතිහාර්ය. ඔය එකක් දෙකක් මම ඔය කිව්වේ.
ඔහොම තිබිලත් ගෙවල් වල ඉඳලා ටීවී එකෙන් ෆෝන් එකෙන් බලලා ඔන්න පොලිම වැඩිලු. අන්න පොලින් වල ගහ ගන්නවා. ඔන්න උපාසකම්මලා ওই දලදා වඳින්න ගිහලා ඔන්න මරා ගන්නවා. ඔන්න කෑම අන්න බෝතල් දාලා අන්න කුණු මන් දැක්ක කුණු කිලෝ මේ කිරලා ටොන් 600 ගණන් කුණුත් කිරලා. ඒතර දලදා වන්දනාවේ ප්‍රාතිහාර්ය නොදැක කුණු දැක්කා. කුණු දැක මෙහි කියවනවා විනාඩි 5ක් පොලිමේ ඉන්න හයියක් නැහැ. විනාඩි 5ක් පොලිමේ ඉන්න Tamanට හයියකුත් නැහැ. පන්සිල් පද පහක් රකින්නේ නැහැ. මෙහි කියවනවා කඩවල් ගානේ. මං අහන්නේ මේ මිනිස්සු නිවන් දකින්නේ කවද්ද? මේ මිනිස්සු නිවන් දකින්නේ කවද්ද? ඒකයි කියන්නේ කට තින ඵලයට කියවන්න එපා කියලා. අනුන්ගේ ඇදේ හොයනකොට පොඩ්ඩක් කල්පනා කරන්න මට පන්සිල් පද පහවත් රකින්න පුළුවන්ද කියලා. අනුන්ගේ සීලය හොයනකොට පොඩ්ඩක් කල්පනා කරන්න මට පන්සිල් පද පහවත් රකින්න පුළුවන්ද කියලා. තමන් ගැන බැලුවා නම් ওই කටවල් නිකම්ම වැහෙනවා. ගෙවල් වල තොර තෝන්චියක් නැතුව රණ්ඩු කච්ච ගගා. ළමයිනුත් එහෙමයි මහයමුත් එහෙමයි. සැනසෙල්ල කියන එක ඔයාලා අත්විඳින්නේ නැද්ද? ඇයි පින්වතුනි මනුස්ස ලෝකෙ ඉපදිලා නිදහස කියන එක විඳින්නේ නැද්ද? සතුටක් කියන එකක් විඳින්නේ නැද්ද? හැමදාම ගෙවල් වල මරා ගැනීමද මේ තියෙන්නේ? පොඩ්ඩක් හතර අපාය ගැන කල්පනා කරන්න. පොඩ්ඩක් නිහඬ වෙන්න. දැන්වත් ගෙවල් වල රණ්ඩු නතර කරන්න. මැරෙන්න කලින් පන්සිල් පද පහවත් රැක ගන්න. හතර පොයට කිව්වම සිල් ගන්නවා. පොයට සිල් ගන්නවා. ගෙදර මරා ගන්නවා. ගෙදරට නිවන ගෙනියන්නේ. ගෙදර ගිනි නිවා ගන්න. හිතන්නේ නිවන තියෙන්නේ පන්සලේ කියලා. නිවන තියෙන්නේ චෛත්‍ය ළඟ කියලා හිතනවා. බෝධිය ළඟ කියලා හිතනවා. එතන සුදු පොරවගෙන කරබාගෙන ඉන්නවා. ගෙදර ගිහිල්ලා අර කි ගැන මේකි ගැන මෙහෙමයි මෙහෙ උල්පත ගම නේද? උල්පත ගම නම් මේවා නැතුව ඇති මං ගමේ අපේ ගම් වල කෑන. මම මෙහි ගැන දන්නේ නැහැ වැඩි ඇත්තටම. ආවමයි මම මේ අපේ ගම් වල හැටි ඔය. සංසාරේ. ඒකයි අපේ අම්මලා පුංචි කාලේ කිව්වේ පුතේ අනුන්ට ඇඟිල්ලක් දික් කරනකොට තමන්ගේ පැත්තට ඇඟිලි 4ක් තියෙනවා කියලා හිතපන් කියලා කිව්වා. අපේ අම්මලා කිව්වා. නිහඬ වෙන්න. තමන්ගේ අඩුපාඩු හදා ගන්න. වැරදි හදා ගන්න. තිරිසන් ලෝකේ සත්තු මැරෙන හැටි. සමහර ඌරෝ මරනවා. ඌරෝ මරණ තැන්වල දැන් අපි මාළුව මැරෙන එක ගැන කිව්වේ. ඌරෝ, හරක්, එළුවෝ, බැටළුවෝ, ආවෝ, තාරාවෝ කොච්චර දවසට මැරෙනවා. සතා සර්පයෝ කොච්චර මරනවද? ඌරෝ මරනකොට ඌරෝන්ගේ ඇඟ තල්ලා හැම මේ මස් මොලොක් කරන්න බඩට බටේකින් උණු වතුර නටවන උණු වතුර බඩට දානවා ඌරගේ මැරෙන්න කලින්. බඩ සුද්ධ කරන්න. ඊට පස්සේ තල්ලා මරනවා. මම මේ කියන්නේ මරණ කෙනා ගැන නෙවෙයි. තිරිසන් ලෝකේ දුක. ඒ අය වෙනුවෙන් කතා කරන්න පොලිසිය නැහැ. යුක්තිය නැහැ. නෑදෑයෝ නැහැ. සාධාරණ අසාධාරණ හොයන්න කෙනෙක් නැහැ. විඳවා මැරෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඔය මැරෙන සත්තු අතරින් මැරිලා ආය මනුස්ස ලෝකයකට එන්නේ නියසිරට ගත්ත පස් පිටක් වගේ. මහ පොළොව වගේ ප්‍රමාණයක් ආයෙත් තිරිසන් වූ වෙලා ඉපදෙනවා. ඒකයි ඔය බඩකට තිරිසන් ලෝකේ කාවත් ඒ දරුවා පරිසම් කරන්න ඕනේ ඒ උප්පත්තිය දුර්ලභ නිසා. ඒ උප්පත්තිය දුර්ලභයි. ඒ තිරිසන් ලෝකේ විඳවන්නමයි හැදෙන්නේ.
අපේ අසපුවක් තියෙනවා මොනරාගල. ඊට පස්සේ ඒකේ කන්ද මුදුනේ පොකුණක් තියෙන පොකුණේ මාළුව දෙතුන් දෙනෙක් දාලා තියෙනවා. ඒ නායක හඳුර මට කිව්වා හඳුරනේ ඔබ වහන්සේට කියන්න කතාවක් තියෙනවා. මං ඇහුවා මොකද්ද? ඔබ වහන්සේට පේනවද ඈත තියෙන වැව? ලොකු වැවක් තියෙනවා එහා පැත්තේ. එහෙමයි හඳුරනේ. ඕකේ දවසට කිලෝ 60-70 මාළු අල්ලනවා. දුර එක්තරා විශේෂ දවසක අපි කියමු උපන්දිනේ කියලා. ඔය මාළුව උදේ රෑ දැල් දාලා උදේ ඔය අරුණ නැගින වෙලාවට ගිහිල්ලා ඔය මාළු ගන්න මිනිස්සු එම වැව් බන්ටකේ දිගටම ඉන්නවා. අර අය ඔක්කොම දැල් ඇදගෙන එනවා ඒ වෙලාවට. ඒ උපන්දිනේකට කියමුකෝ. උපන්දිනේකට අර මාළුව ඔක්කොම නේ දැලෙන් උඩට ගත්තම තමයි මාළුව මැරෙන්නේ. වතුර ඇතුලේ දෙන්නේ නෙවෙයි. ඒ නිසා මාළුව ටික බේරන්න ලොකු බේසන් අරගෙන උදේ පාන්දරම ගියා මේ ආන්දරේ කට්ටිය ඔක්කොම අර දැල් වලින් ගන්න මාළුව ඔක්කොම නිදාස් කරන්න මාළුව අල්ලන අයට වෙනදාට වැඩිය දෙගුණයක් ගෙවනවා. ඔන්න දැන් මාළුකාරයෝ ඔක්කොම ටික අල්ලගෙන ආවා. දැල් අදිනවා දැල් වල මාළුව නැහැ. මාළුකාරයන් නොකිය ගියේ. කිලෝ 60-70ක් මාළුව අල්ලන වැවේ එදා අහුවෙලා තියෙන මාළුව 5 දෙනායි. එයිමුත් එකෙක් මැරෙලා. ඊතුරු 4 දෙනා තමයි අර පොකුණට ගෙනලා දාලා තියෙන්නේ. මේ මාළුව ඉපදෙන්නෙම කර්මෙට නේද? වෙන මොන සාක්කියද? ඒ නිසා සතෙක් ජීවපාවෙක් වෙලා ඉපදුනොත් මේ සුළුපටු දුකක් නෙවෙයි. ඊට වැඩිය සැපයි බැනුම් ආගෙන ඔය විඳින දුකක් විඳලා කලාතුරකින් හරි සාදු කියන්න හරි අත් දෙක හරි එකතු වෙනවා. කටින් සාදු කියලා හරි කියනවා. රුවන්වැලිසෑය ජයසිරි මහබෝධින් වහන්සේ හරි වඳිනවා. ත්‍රිඩී එකක් දැම්මු බණ ටිකක් හරි ඇහෙනවා. ඉවසන්න පින්වතුනේ ගෙවල් වල කරදර ඉවසන්න. කරදර නැති මිනිසෙක් නෑ. මල් ළඟට මිනිස්සු එනවා කරදර කියාගෙන. මං කියනවා පින්වතුනේ මට ওই කරදරේ සුටුස් ගාලා සනීප කරන්න පුළුවන්. ඔයාලා ගෙදර කරදර ඔක්කොම නැති කරන්න පුළුවන්. මට පොඩි බෙහෙතක් ඕන. මොකක්ද හඳුරන්නේ? ඔයා ගෙවල් 10 කරදර නැති ගෙවල් 10කින් අබ මිටක් ගේන්න ඕන. එතකොට මට ඔයාලා ගෙදර ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ඊට පස්සේ කියනවා නේ හඳුරන්නේ එහෙමනම් අබ හොයා ගන්න නැහැ. මං කියනවා එහෙනම් සැන කරදර නැති ගෙදරකෝ නෑ. ඔයාලා ගෙදරත් සාමාන්‍ය ගෙදරක්. ළමිසි කෙල්ලෙක් කොල්ලෙක් කියාලුලා කියලා අම්මා කෙනෙක් අඬාගෙන ආවා. මං කෝ සනීප කරන්න පුළුවන්. කොහොමද ඇහුවා? ඔය කෙල්ලගේ පන්තියේ කොල්ලොත් එක්ක යාළු වෙලා නැති කෙල්ලෝ 10 දිනකින් අබ මිටක් අරන් එන්න කිව්වා. අනේ එහෙමනම් නෑ හඳුරන්නේ. මං කෝ ඒ ඔයාගේ කෙල්ල වගේම තමයි. අපිට තමයි මේ ලොකුවට මේ ඔළුවෙන් මේ ප්‍රශ්නේ හදාගෙන විඳවන්නේ. ආච්චියම්මලා කියනවා හාමුදුරනේ මොන කර්මයක්ද දන්නේ හතර හන්දිරේ දෙනවා. මං කියනවා ආච්චි සනීප කරන්න පුළුවන්. කොහමද? 60 පැනපෝ හතර හන්දිරේ දෙන්නේ නැති ආච්චියම්මලා 10 දිනකින් අබ මිටක් ගේන්න. තියනවද? නැහැ. අපේ මිනිහා සැරයි මගේ හිත රිද්දනවා හාමුදුරනේ. මං කියනවා සනීප කරන්න පුළුවන්. මොකද්ද? මිනිහත් එක්ක රණ්ඩු වෙන්නේ නැති ගෑනු ඉන්න ගෙවල් 10කින් අබ මිටක් ගේන්න. නෑ. ඒ නිසා මේ ප්‍රශ්න කියන්නේ ඔක සාමාන්‍ය දේවල්. ඉවසන්න. විශේෂ දේ තමයි දලදා වහන්සේ ගැන ඇහෙනවා. රුවන්වැලිසෑය වඳින්න ලැබෙනවා. ජයසිරි මහ බෝහාන්දර වඳින්න ලැබෙනවා. ගරුතර සංඝරත්නය දකින්න ලැබෙනවා. දානෙ දෙන්න ලැබෙනවා. බණ අහන්න ලැබෙනවා. මේවනේ විශේෂ. මේවා නිරිසත්තුන්ට නෑ, තිරිසනුන්ට නෑ. ඒකයි විශේෂ. ඒ නිසා මේ ගෙවල් වල කරදර කියලා මූණු එල්ලගෙන දෙබර ගෙඩි වගේ ඉන්න එපා. පොඩ්ඩක් hina වෙලා ඉන්න. සමහර අයකින් hinaවක් ගන්න බෑ. ඒ කලුන් එක හොයනවට වැඩිය අමාරුයි hinaවක් ගන්න එක. පොඩ්ඩක් සිරියාවට ඉන්න.
ඒ හිරියාව එන්නේ, ඒ හිනාව එන්නේ හිත සැහැල්ලු වෙන්න ඕන. අතාරින්න ඕම තමයි ප්‍රශ්න. දරුවෝ වුණත් ඔයාලගේ බඩේ ඉපදුනාට කොහේ හරි ලෝකයකින් ආවේ. කොහේ හරි ලෝකයකින් ආවේ. මනුස්සයා කසාද බැන්දට කොහේ හරි ලෝකයකින් ආපු කෙනෙක්. ඔයාලට නඩත්තු කරන්න බෑ. පැහැදිලිනේ? දැන් මෙහෙම හිතන්නකෝ. ඔයාලගේ අම්මා, ඔයාලගේ තාත්තා ඔයාලා පුංචි කාලේ ඉඳලා හදාගත්තේ ඔයා ඔය මට්ටමට ගේන්නද? නෑ. ඔයාගේ අම්මගේ ඔයාගේ තාත්තගේ ප්ලෑන් එක වෙනස්. ඒ වුණාට සිද්ධ වුණේ වෙන එකක්. ඔයාටවත් ඔයාගේ අම්මගේ තාත්තගේ අදහස් ඉෂ්ට කරන්න බැරි වෙච්ච එකේ ඔයාගේ දරුවෝ කොහොමද ඔයාගේ අදහස් ඉෂ්ට කරන්නේ? මේ බණ කියන මටවත් බැරි වුණා මගේ අම්මගේ අදහස ඉෂ්ට කරන්න. ඇයි? මගේ අම්මා මාව හදා වඩා ගත්තේ ආඳුරනමක් කරන්නද? නෑ. මම හිරනම විසින් ආඳුරනමක් කොනා. ඒ නිසා මතක තියාගන්න ඔයාලගේ දරුවෝ හිරනම විසින් අරන් යනවා. හොඳ නරක කියලා දීලා, යහපත අයහපත කියලා දීලා, ඒ දරුවන්ට අධ්‍යාපනයක් දීලා යුතුයකම් ඉෂ්ට කිරීම විතරයි තියෙන්නේ. පැහැදිලිනේ? දරුවෝ ගැන ඕනවට වැඩි හිතලා මිදවන්න එපා. මිදවන්න එපා. හිත සෑහළු කරගන්න. මනුස්සයාට යුතුයකම් ඉෂ්ට කරන්න, බිරිඳට යුතුයකම් ඉෂ්ට කරන්න සෑහළුවෙන් ඉන්න. මේක තමයි මං ලබා උපන් ඇති කියලා. ධර්මයේ තියෙන දිශාවට යන්න. අඩුම තරමේ ලොකු දේවල් නැතත් පන්සිල් පද පහවත් රැක ගන්න. දම්පැන් උයලා දන් දෙන්න. දන් දෙන්න. තමන්ගෙන් ශාසනයට යමක් කරන්න. ශාසනයට තමන් අරන් නායකාරය වෙන්න එපා. ඇත්ත කතාව ඕක. ඇත්ත කතාව ඕක. මහා කරුණා සිත් තියෙන මහා කස්සප මහරහතන් වහන්සේ හිඟන්නේ කකා ඉන්නකොට හිඟන්නගේ පාත්‍රය ළඟට තමන්ගේ පාත්‍රය ලං කළා. හිඟන්නගේ පාත්‍රයනොත් මහා කස්සප මහරහතන් වහන්සේගේ පාත්‍රයට බෙදෙන විදිහට ඒ තමයි කරුණාවන්ත මුනිවරු. හිඟන්නා දම් බෙදනකොට කුණු වෙච්ච හිඟන්නගේ ඇඟිල්ල පාත්‍රයට වැටුණා. ඒ ඇඟිල්ල අයින් කරලා හිඟන්නන්ට පේන්නම දාන වැළඳුවා. හිඟන්නට පුදුම හිතුණා. එදා රෑ හිඟන්න මැරුණා. මැරිලා දිව්‍ය රාජයෙක් වෙලා ඉපදුනේ. දිව්‍ය රාජේ. කුෂ්ඨ හැදිලා තිබ්බේ. දැන් ඇඟ රත්තරම් පාටයි. මැස්සෝ අහවහ හිටියේ. දැන් ලක්ෂ ගාණක් දිව්‍ය අප්සරාවෝ. කුණු ගඳක ගහ හිටියේ. දැන් සුවඳ හමනවා. වීදියේ පාරක් අයිනේ හිටියේ. දැන් දිව්‍ය මාලිගාවක්. රන් රිදී මුතුමැණිකෙන් සුසැඳි. ඒක නේද සැබෑම එයාට වෙච්ච යහපත. අර රහතන් වහන්සේ කොච්චර කරුණාවන්ත වුණාද? ඒ නිසා දුප්පත් උනත් උයන බත්පතෙන් අනුන්ට දෙනවා මිසක්කා ගණ්ඩ මාස වෙන්න එපා. ඔය අපිට වැරදිච්ච තැනක් ඔය. දන් දෙන්න මිනිසුනේ අපිට නොදුන්න නිසායි නොලැබෙන්නේ. දුන්න කෙනාට ලැබෙනවා. ඒකයි වෙනස. දීම නොදීම කියලා එකක් තියෙනවා. පන්සිල් පද පහ රකින්න පොඩ්ඩෙන් නමුත් දෙන්න. පොඩ්ඩෙන් නමුත් දෙන්න. ගෙදර පළතුරු ගෙඩියක් හැදුණා සංඝයාට කියලා පූජා කරන්න. වැළඳුවා හෝ නැතා හෝ. කෙසෙල් කැනක් හදුනත් ඇවරියක් සංඝයා උදෙසා කියලා පුදන්න. වැළඳුවා හෝ නැතා හෝ. අස්වැන්න ගන්නකොට අස්වැන්නෙන් කොටසක් වී සේරුවක් හරි හාල් සේරුවක් හරි පුදන්න. දන් දෙන්න. දන්සල් වලට දෙන්න.
මොකද පින්වතුනි මහා දුකක් තියෙන්නේ සංසාරේ සතර අපා දුක. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි പ്രേත ලෝකේ කියලා එකක් තියෙනවා. අම්මෝ പ്രേත ලෝකේ කියන්නේ නම් එක එක විදිහට එක එක പ്രേතයෝ ඉන්නවා. කටවල් කුණු වෙලා පණුව වැටෙන, ඌරු හොට තියෙන, කිඹුල් හොට තියෙන, බඩ ගගා යන කුණු වෙලා ඉන්න පුදුම പ്രേතයෝ ඉන්නවා. ඇඟේ එක එක අවයව ලොකු වෙලා කරේ තියාගෙන යන්නේ. ගිජු ලිහිනියෝ කොටනවා. ඇඟ ගිනි ගන්නවා. විලාප තියතිය දුවන ඔය ප්‍රේතයෝ බනහන්නේ. එච්චර විඳවනවා ප්‍රේත ලෝකෙ. ඉතින් ඒ ප්‍රේත ලෝකේ කර්මානුරූපව, ඒ කියන්නේ අම්මගේ ඕපපාතකයිනේ. දැන් අපි මොන කර්මෙ විඳින්න ආවත් අම්මගේ තාත්තගෙන් ඉපදෙන නිසා අම්මගේ තාත්තගේ හුරුව අපිට එනවා. ඇහැ කන නාසය දිව කය මනස. මනුස්ස ස්වරූපේනවා මොන කර්මෙ විඳින්නත් මව් කුසකින් ඉපදිච්ච නිසා. ප්‍රේතයා උපදින්නේ මව් කුසකින් නෙවෙයි. සමහර ප්‍රේතයෝ උපදිනවා විශාල ගලකට ඇලිලා. ඔළුව විතරක් මෙහෙම හරවන්න පුළුවන්, ඇඟ ගලේ ඇලිලා. අවුවට පිච්චෙනවා, වැස්සට තෙමෙනවා, කෑම හොයාගෙන යන්න බෑ. නෑදෑයෝ පින්දුණා කියලා පින් ගන්න යන්න බෑ. ගල් ප්‍රේතයෝ ඉන්නවා. ගල් ප්‍රේතයෝ ගලකට ඇලිලා ඇඟ උස්සන්න බෑ. ඇඟ සීගිරිය වගේ වෙලා ඔළුව ලබු ගෙඩිය වගේ ප්‍රේතයෝ ඉන්නවා. ඇඟ සීගිරිය වගේ වෙලා ඔළුව කොස් ගෙඩිය වගේ වෙලා උගුර ඉදි කට්ට වගේ තියෙන ප්‍රේතාත්ම තියෙනවා. අම්මෝ ප්‍රේත ලෝකේ දුක කියලා නිම කරන්න බැරි දුක ප්‍රේතාත්ම වල තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය ප්‍රේතයන්ගෙනුත් මැරෙන අයගෙන් නියසිලට ගත්ත පස්පිඩ වගේ ප්‍රමාණයක් ආය මිනිසයන් අතරට එන්නේ. පෙරේතයන්ගෙන් මැරෙන අයගෙනුත් මහ පොළොව වගේ ප්‍රමාණයක් ආය පෙරේතයෝ වෙනවා. අන්න ඒ නිසායි පෙරේතෙක් මව කුසට ආවත් ඒ කුස රකින්න ඕන. ඒකයි මනුස්ස ඝාතනයේ තියෙන භයානකම. ඉතින් පින්වතුනි ඊට පස්සේ ඔන්න මනුස්ස ලෝකෙට කෙනෙක් එනවා. ඒ මනුස්ස ලෝකෙත් දැන් බලන්න කොච්චර අමාරුද මනුස්සෙක් වෙනවා කියන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මනුස්ස ලෝකෙට ආවට පස්සේ මේ මිනිසුන්ගේ වෙනස්කම් තියෙනවා. සමහර අයගේ ආයුෂ අඩුයි, සමහර අයගේ ආයුෂ වැඩි. සමහර අය දුප්පත්, සමහර අය පොසත්. සමහර අය ලස්සනයි, සමහර අය ලස්සන නැහැ. සමහර අය මහේසාක්‍ය, සමහර අය මහේසාක්‍ය නැහැ. ඒකේ නම්බු තියෙනවා. සමහර අය වංශවත් කුලවල උපදිනවා, සමහර අය හීන කුලවල උපදිනවා. සමහර අයට ලෙඩ රෝග වැඩි, සමහර අයගේ ලෙඩ රෝග අඩුයි. සමහර අයට හොඳ කල්පනා ශක්තියක් තියෙනවා, ඥානය. සමහර අයට නැහැ. මනුස්ස ලෝකෙ ඉපදිලත් වෙනස්කම් හට ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා මෙයා කලින් ජීවිතවල ප්‍රාණඝාතය කළා තියෙනවා නම්, සත්තු මරලා තියෙනවා නම් ඒ කර්මයක් මිනිස්සෙකුට විපාක දෙනකොට අවම විපාක එනවා, අඩු වයසින් මැරෙනවා. සංසාරේ මේ ජීවිතේ හොඳින් ඉන්න පුළුවන්. සංසාරේ සතුන් මැරීම, ඒකයි කියන්නේ පන්සිල් පද පාරක් ඉන්න කියලා. පොඩි කාලේ මැරුණම දයාබර අම්මට, තාත්තට, සහෝදර සහෝදරියන්ට දුක දීලා, විලාපේ දීලා මැරෙන්නේ. අනුන්ට දුක් දෙන්න පව් කරන්න එපා. තමනුත් විඳවලා අනුන්ටත් දුක් දෙන්න. අදින් පස්සේ සත්තු මරන්න එපා. හිතට ගන්න. මඳු වටවන්න එපා. සත්තුන්ට විස කැම තියන්න එපා. තමන් දෙනවා. දෙන දේ තමන් දෙනවා. අපිට සංසාරේ අපි අනිත් අයට හුනියම් කළා නැත්නම් අපිට එක හුනියමක් වදින්නේ. අපිට මේ ආනවින කොඩුවින හැම එකම වැදලා භූත ප්‍රේත දෝෂ වලින් මිනිසු මේ විඳවන්නේ තමන්ම සංසාරේ අනුන්ට කරපු ඒවා. මේ ජීවිතේ කරන්න එපා කියලා මේ කියන්නේ.
වෙච්ච දේවල් ඉවසන්න. ආයෙ පව් සිද්ධ වෙන්න දෙන්න එපා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙක් ඉන්නවා ප්‍රාණඝාතයෙන් වැළකීලා. අන්න යා මනුස්ස ලෝකයකට ආවට පස්සේ ආයුෂ දීර්ඝයි. දීර්ඝායුෂ. ඊළඟට ලෙඩ රෝග වැඩි. සමහර අය ඉන්නවා සතුන්ට හිංසා කරනවා. වද දෙනවා. හිංසා කිරීමේ විපාක තමයි ලෙඩ රෝග වැඩි. සතුන්ට හිංසා නොකිරීමේ විපාකය තමයි ලෙඩ රෝග අඩුයි. ඒ නිසා තමයි ලෙඩ රෝග වැඩි අය බෝධීන් වහන්සේලාට නිතර උපස්ථාන කරන්න ඕන. සත්තුන්ට අභය දානය දෙන්න ඕන. මෛත්‍රිය වැඩි පතුරවන්න ඕන. කරණීය මෙත්ත සූත්‍රයේ කන්ද පිරිත රතන සූත්‍රයේ නිතර සජ්ජායනා කරන්න ඕන. ඒකෙන් තමයි එයාගේ අර පාපේ ගෙවෙන පැත්තට විකල්ප ප්‍රතිවිරුද්ධ කර්ම හැදෙන්නේ. ඊළඟට පින්වතුනි සමහර සත්තු ඉන්නවා මේ මිනිස්සු ඉන්නවා ලස්සන සමහර අය කැතයි. ඒ තමයි මනුස්ස ජීවිත ගත කරද්දී පොඩි දේෙන් තරහ ගන්නවා. හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. තරහ ගන්නවා. නිතර නිතර තරහ ගන්න අය මනුස්ස ලෝකෙට ආවොත් එහෙම ලස්සන නැහැ. ඔයා කණ්ණාඩිය ළඟට ගියාට පස්සේ ඔයාලා හිතනවා නම් ඔයා ලස්සන නැහැ කියලා. දුවේ පුතේ මේ ජීවිතේ තරහ ගන්න එපා. ඒකට ඔයා ලස්සන රූපයකින් උපදින. කැත වෙන්නේ තරහ ගත්ත නිසා. ඉවසන්න. අම්මා තාත්තනේ මොනවා හරි කිව්වොත් කියන්නේ. ඒ මිනිසුන්ට අයිතියක් තියෙනවනේ මොනවා හරි කියන්න. ඒ මිනිසුන්ට ඒ අයිතිය භුක්ති විඳින්න දෙන්න දරුවන්ට අවවාද කරන එකට. ওই මිනිසුන්ගේ හිත නරක නෑ, කැත නෑ. උඹලගෙන් පරිගන්න අදහසක් නෑ ওই දෙමව්පියන්. ඒ නිසා කියන වෙලාවට හිස පාත් කරගෙන ඉවසගෙන ඉන්නයි තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සමහර අයට දුප්පත් සමහර අය පොසත් දුප්පත් වෙලා උපදින්නේ අනුන්ගේ දේවල් ගත්ත නිසා, සොරකම් කරපු නිසා. සොරකම් කරපු නිසා කිසිම දෙයක් අනුන්ගෙන් හොරකම් කරන්න එපා. හොරකම් කළොත් හොරකම් කරන දේම ලැබෙන්නේ නැහැ. ඇඳුම් නම් හොරකම් කළේ ලැබෙන්නේ නැහැ ඇඳුම්. අනුන්ගෙන් දේවල් ගන්න එපා. මල් පැල හොරකම් කරනවා සමහර අය. සමහර ගෙවල් වල බලන්න කොච්චර මල් පැල හැදුවත් මල් හැදෙන්නේ නැහැ. මල් හැදෙන්නේම නැහැ. වෙන ගෙවල් වල ගහ පිරීලා මල් හොරෙන් අත්තක් කඩාගෙන එනවා. හැදෙන්නේ නැහැ. ගහ හැදුනත් මල් නැහැ. ගහ හැදුනත් ගෙඩි නැහැ. Tamante අත්ගුණේ නැහැ. සංසාරේ අනුන්ගෙන් අරන් මලක්වත් හොරකම් කරන්න එපා. හොරකම් කරපුවා දුප්පත් වෙනවා. ඒකයි දෙන්න කියන්නේ මේක. දෙන්න ඕන අනිත් අයට. නැති වුණත් දෙන්න. තමන්ගේ බත්පත හරි දෙන්න. ඔය නිවන් දැකපු ගොඩාක් අය නැති බැරි කමේ ඉඳලා දන් දීපු අය නිවන් දැක්කේ. නැති බැරි කමේ ඉඳලා දන් දීපු අය. දීපු අය ගොඩාක් භවභෝග සම්පත් ඇතුව උපදින. වෙනස. සමහර අය නම්බුකාරයි. සමහර අය නම්බුකාර නැහැ. හරි වැදගත් මිනිස්සු ඉන්නවා. දකින්නකොට එයා දකින්නකොට නැගිටිනවා. නම්බුව කියන එක බුදුරජාණන් වහන්සේ වදාලා ලැබෙන්නේ උසස් කුලේ ලැබෙන්නේ අනුන්ට ගරු කිරීමෙන්. ඒකයි සෑයවල් ළඟ හොඳට ගරු කළා වඳින්න, බෝධියට වඳින්න, සංඝයා වහන්සේලාට වඳින්න, අම්මලාට වඳින්න, තාත්තලාට වඳින්න, ඔය දෙමව්පියන්ට පොඩ්ඩක් ගරු කරන්න. දෙමව්පියන්ට ගරු කරන්න. ටියුෂන් යනවා. අම්මලා සල්ලි ටික කොහොම හරි හොයලා දෙනවා. ඒක අරන් මෙහින් ඇදගෙන දුවන්නේ නැතුව පොඩ්ඩක් වැඳලා ගන්න. ඒ මිනිස්සු මාසෙම හම්බ කළා ඔය කීයක් හරි දෙන්නේ. ඒ දෙන එක වැඳලවත් ගනින්න.
අර අම්මට තාත්තට පොඩක් හිතට සන්තෝෂයක්. අනේ මට වැන්දා කියලා. එහෙමවත් නැහැ. සමහර අය ඉන්නවා අම්මට තාත්තට වඳින්නේ. අපිව පුංචි බඩේ ඉඳලා උපද්දවලා එහෙට හැරෙන්නේ නැතුව මෙහෙට හැරෙන්නේ නැතුව බඩ රැකලා සීතල කෑම රස්නේ කෑම ගන්නේ නැතුව බඩ රැකලා ඉස්පිරිතාල ගානේ ගිහිල්ලා මරණේ පෙනිපෙනී දරුවෝ වදලා ඊයේ පුතේ තරුණ පුතේ කියාගේ නෝනට බබා ලැබුණත් බබාට සෙත් පතන්න කියලා අර බබා ඉපදිච්ච ගමම ගෙනල්ලා තිබ්බ ගමම ෆොටෝ එකක් අරන් එවලා තිබ්බා. මට ඒ උනට දැක්ක ගමන් සතුටක් ඇති වුණේ නැහැ. මට මොකද්ද වුණා? මට එකපාරම බබා මතක් වුණේ නැහැ. මට හිතුණා බබා මෙහිම ගත්තට දැන් අම්මගේ බඩ කපලා නේ කියලා. ඒක මට දැනෙන්නේ මටත් ඔපරේෂන් එකක් කළා තියෙනවා. එයා තමයි දන්නේ කපන එකේ වේදනාව. අපි නම් හැරෙන්නේ නැතුව අපි ගානට ඉන්නවා දවස් 10ක් විතර හරි. කලින් ජීවිතේ ඔය වගේ ආදරණීය අම්මා කෙනෙකුට මේ කොල්ල හරි සැරට කතා කළා. ඒ ඇතිවෙච්ච වේදනාවෙන් අම්මා රෑ කෑම කාලා නැහැ. එක වේලක් අම්මා බඩගින්න හිටියා. අර දරුවා බැනපු නිසා. දැන් මහාන වෙලා පැවිදි ජීවිතේ දැන් අවුරුදු 25කට වැඩි හාන්තුරෝ නමක් වෙලත් දැන් දානේ වළඳන්න බෑ. ඊට පස්සේ විකල්පේ බැලුවා. දැන් මේක කර්මේ නැති කරන්නේ කොහොමද කියලා. අවුරුදු 10ක් හැම පොයේටම බණ කියලා දරුවෝ ඉන්න අම්මලාගේ හිතවල දුක් ගිනි නිවලා ඒ අම්මලාගෙන් සාදු හඬ ඇහෙන්න ඕන. අවුරුදු 10ක්. එතකොට තමයි මේ කර්ම විපාක ගෙවෙන්නේ. එක දවසක් අම්මට බැනපු කර්මයේ ගෙවෙන්න අවුරුදු 10ක් බණ කියන්න ඕන. ඔයාලා හිතන්නේ ඔයාලා මානවල බණ කියාගෙන යයි. ඒකයි කියන්නේ දැන්වත් මේ බණ ටික අහන වෙලාවෙවත් අදින් පස්සේ ආය කරන්න එපා. ඉවසන්න. අපේ ගෙවල් වලත් හරියට රණ්ඩු වුණා. මම බ්‍රහ්ම ලෝකෙන් ආපු කෙනෙක් නෙවෙයි. මං දුප්පත් පවුලකින් ආපු කෙනෙක්. අපේ ගෙවල් වල ප්‍රශ්න කියන ඒවා අපේ ගෙවල් වලයි තියෙන්නේ. අපේ අම්මලා තාත්තලා රණ්ඩු වෙනකොට මම ගෙදරින් යනවා. කරන්න දෙයක් නැහැ. විශ්වාසයක් දෙනවා මරා ගන්නෙ නැහැ. පී ඇනුම් යන්නේ නැහැ. බැන ගැනිල්ල විතරයි කියලා දන්නවා. ඒ නිසා ඕන එකක් කියලා ගෙදරින් යනවා. ඒ පව් ඇයි අපි කරගහන්නේ? ඒ දෙන්න අඹු සැමියෝ ගෑනේ මෙනෙයයි. අපිට අම්මයි තාත්තයි. ඒ දෙන්නගේ බැන ගැනිල්ලයි අපේ බැන ගැනිල්ලයි දෙකක්. ඒ නිසා මේවා තේරුම් ගන්න. ඊට පස්සේ ඔන්න දැන් තරුණ වෙනකොට මේ කෙල්ලෝ ටික තරුණ වෙනකොට කොල්ලෝ ටික මුන්ට වටින්නේම අර පිට ඉන්න තව කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි අම්මා අප්පා වටින්නේ. ඇයි අම්මලා තාත්තලා හැම වෙලාවෙම අවවාද කරනවනේ. අරෙන් බබා රත්තරන් වස්තුව චූටි මැනිකේ එව් උන්ගේ ආදරේ බලන්න මම කෙමක් කියලා දෙනවා. හැබැයි මේක නම් මේ උල්පත ගම එකෙක් කරන්නේ නැහැ මම මේ කියන ක්‍රමේ නම්. නමුත් ආදරේ චෙක් කිරීමෙන් 100% සාර්ථක ක්‍රමයක්. මොකක්ද දන්නවද? හොටු පෙරාගෙන දවස් දෙකක් ඔය කොල්ල ගාවට යන්න. හොටු පෙරාගෙන. කොල්ලත් එහෙමයි. හොටු පෙරාගෙන යන්නකො දවස් දෙකක් කෙල්ල ගාවට. ඔය පළහිලවට මොකද වෙන්නේ කියලා. හැබැයි මතක තියාගන්න දුවේ පුතේ 100,000 වතාවක් අපෙන් හොටු එද්දී අම්මා චීත්තෙන් පිහපියා අපිව වඩා ගත්තා. අපිව පෙන්වුවේ නෑ. අම්මලා කියන්නේ හරි වෙනස් જાතියක්. අම්මලා වෙනයි තාත්තලා වෙනයි. ඒ නිසා ඒ දෙන්නගේ ආදරයට ලං කරන්න කිසි කෙනෙකුට බෑ. දුප්පත් අම්මත් පවුඩර් දාලා ඔඩි කොලොන් දාලා පුළුන් රෙද්දි අපි ඔතල කොට්ටේ උඩ තිබ්බා. වෙන ලෝකෙ කිසි කෙනෙක් එහෙම සැපක් අපිට දෙන්නේ නැහැ. මව්පියන්ට ගරු කරන්න. බුදුරජාණන් වහන්සේ වදාලා ගරු කළ යුතු අම්මට තාත්තට මෙවුන් ගරු කරන්නේ නැහැ.
සංඝයාට ගරු කරන්නේ නැහැ. බෝධියට සෑයට ගරු කරන්නේ නැහැ. උපනෝපන් ජීවිත අඩු කුලේ උපදිනවා. ඒකට එකෙක් ගරු කරන්නේ නැහැ ඊට පස්සේ. ගරු නොකිරීම ඒ නිසා මේ පින්පව් කියන ඒවා පුදුම දෙයක්. බුදුරජාණන් වහන්සේ මේක අපි බේර ගන්නවා. බුදු කෙනෙක් පහළ නොවෙන්න අපි මේවා දන්නේ නැහනේ. කල්යාණ මිත්‍රෙක් තමයි මේක කියලා දෙන්නේ. දැන් අපිට අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ ටික විස්තර කළා මේමයි කියලා ඒ ධර්මයේ සාරය අපිට මතු කරලා දුන්නේ නැත්නම් අපි දන්නේ නැහැ. ඒකයි කල්යාණ මිත්‍රයා වටින්නේ. නැත්තම් මේවා දන්නේ නැහැ. හැබැයි දූලා ඉන්නවා පුතාලා ඉන්නවා හරියට දැනගත්තොත් පව් කරන්නේ නැහැ. නොදන්නා කම නිසා ඔය සද්ද බද්ද ගෙවල් වල තියේ දැනගත්තට පස්සේ පව් කරන්නේ නැහැ. අන්න එහෙම එහෙම කොල්ලෙක් මේ ගමේ ඉන්න පුළුවන්. ඒ පින්වන්ත දරුවෝ වෙනුවෙන් මේ කියන්නේ දුවේ පුතේ වැරදි අඩුපාඩු හදා ගන්න. කාතිමුත් වැරදි වෙනවා දෝෂ වෙනවා හදා ගන්න. ඊළඟට සමහර අයට උමතු ගතියන මානසික ලෙඩ. සමහර අයට හොඳට නුවණ තියෙනවා. ඒකට හේතුව තමයි මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම. මානසික ලෙඩ හැදෙනවා මනුස්ස ලෝකෙ පුදුරා. දැන් මෙහෙම එකක් කියන්නකො මෙතන ඉන්නවා අවුරුදු 20ක් බීපු කෙනෙක්. මෙතන ඉන්නවා අවුරුදු 30ක් බීපු කෙනෙක්. මේ බණ ටික අහලා අද ඉඳලා මේක නතර කරනවා කියන්නකො. ඔයාලා කියන්නේ පුදුමේ අවුරුදු 20ක් බීපු එකද නතර කරපු එකද? නතර කරපු එක. මතක තියාගන්න පින්වතුනි. පාපයක් නතර කිරීම මෙතෙක් කරපු පව් වලට වඩා නතර කිරීමේ පින ප්‍රබලයි. ඒ නිසායි අඟුලිමාලයන් රහත් උනේ. ඒ නිසායි අම්බපාලිය රහත් උනේ. බුදු කෙනෙක් දහම් දෙසද්දී ඒ ධර්මයේ ඇහුවේ පන්සිල් රකින්න මිනිස්සු නෙවෙයි. බණ අහලයි පන්සිල් රැක්කේ. ඒ නිසා ඔයාලා දැන් හැදෙන්න පොඩ. දැන් ටික පැහැදිලි නේද? ඔන්න ඔකත් එක දැන් තේරුම් ගන්න. ඔය ටික කියනකොට ටික තමන් ගැනවනේ මතක් වෙන්නේ. මං කොහොමද හැදෙන්න ඕන මගේ වැරදි මොනවද? තමාට තමාව පේන එකට තමයි ධර්මය කියලා කියන්නේ. වීලු තහළු ඕපදූප කුණුහරුප ඒව නෙමෙයි ධර්මය කියන්නේ. ධර්මය කියන්නේ තමාට තමාව පේන්න ඕන. තමාගේ වැරද්ද තමන් හදා ගන්න ඕන. පැහැදිලිනේ? ඒ නිසා ඔය ගොඩක් දේවල් නැතත් ඔය ටික මතක තියාගන්න. අපි කරපු පින්පව් අපේ පිටිපස්සේ එනවා. හතර අපාය වැටෙනොත් ඉවරයි. බේරෙන්න තියෙන්නේ පන්සිල් පද පහ රැක ගන්න ඕන. බුදු සරණ, ධම් සරණ, සංඝ සරණ, තුනුරුවන් සරණ රැක ගන්න ඕන. බුදුරජාණන් වහන්සේට අප්‍රමාණ ගෞරවයක්. බණ පදයකට අප්‍රමාණ ගෞරවයක්. සංඝයාට ගෞරවයක්. දැන් ඔයාලට මහාන වෙන්න බෑනේ මේ හාමුදුරුවෝ මහාන වුණා. ඒක ගෞරවයෙන් සංඝය ඇසුරු කරන්න ඕන. ගෙදර මිනිහට කතා කරන විදිහට හාමුදුරුවොත් එක්ක කතා කරන්න එපා. උපනෝපන් ජීවිතේ නීච වෙලා උපදී. යටහත් පහත්ව කතා කරන්න, දුරින් ඉඳලා කතා කරන්න. ස්වාමීන් වහන්සේ කියලා. හාමුදුරුවොත් එක්ක කට ගහගෙන යන්න එපා. ඇයි අපිට තියෙන පව් මදිද? තවත් මේ රැස් කරගන්න. අනුන්ගේ ඕපදූප හොයන්න එපා. තව විශේෂ දෙයක් කරන්න ඕන මේකෙන් එතර වෙන්න නම්. අස් කරලා සතුටු වෙන්න රැස් කරන්න එපා. මම දැන් ඔප්පු කරනවා ඒක. මෙතන ඉන්න වයසක අම්මලා. ආච්චිලා සීලා මෙතන ඉන්නේ. මෙතන ඉන්න සමහර අයගේ ගෙවල් වල පෙට්ටගම් වල තියෙනවා 1960 70 සාරි තවම තියෙනවා. විදියාවඩි අර පොඩි වලලු ගෑලි ලේන්සු චීත හැට රෙදි 1960 ඉස්සර නම් වල සාරි මේ වියම් බඳින්න දානවල බිත්ති වලට හරි ගැහුවා. දැන් ඒවත් නැහැ. ඔය පරිස්සම් කරගෙන ඉන්නේ 1960 ගණන් වල සාරියක්
ගමේ කාට හරි දෙන්න ගෙනියන්නකො ඇවිදලා එකෙක් ගණේද කියලා බලන්න. අනුම් ප්‍රතික්ෂේප කරන දේවල් තවම තියාගෙන ඉන්නවා. ගෙදර ඉන්නේ ආච්චි විතරයි. ඇඳ ආස්සෙත් පෙට්ටි. ඇඳෙත් තියෙනවා, මෙට්ට ආස්සෙත් තියෙනවා, පැදුර ආස්සෙත් තියෙනවා, පැදුරු ආනෙත් තියෙනවා, කොට්ටේ ආස්සෙත් තියෙනවා. 60 ආස්සෙත් පොඩි පොඩි මලු ගහගෙන ඉන්නවා. පෙට්ට ගමේ තියෙනවා. හැම තැනම පොඩි පොඩි බඩු. තියාගෙන ඉන්නවා. අස් කරන්නේම නැහැ. ඕක ඕන වෙයි. ඕක අපි බැන්ද දවසේ දුන්නේ එකක්. ඕක අපේ අම්මා දුන්නේ එකක්. ඉන්න කාලේ අම්මා මරා ගන්න හදනවා. දැන් රෙද්දක් තියාගෙන ඉන්නවා. මං කර රෙදි කෑල්ල. අම්මට ගෞරවයෙන් කියලා. දුන්න රෙදි ටික පුච්චලා හරි අම්මා ගේන දිහුවා නම් ඒත් එකන. ඒතකොට මොකද දන්නවද වෙන්නේ? දැන් අස් කරන්නේ නැහනේ. තියාගෙන ඉන්නවා. ඊට පස්සේ මොන්ද මැරෙනවා. මැරුණාට පස්සේ 7 දවසේ ගේ අතු ගන්නවා. අතු ගන්නට මෙන්න මුල්ල ඉන්න මෙච්චර තඩි ගෙම්බේ. කවුද මේ? අරුන්ද. දැන් hina වෙන්නකො බලන්න ඔයාලගේ ගෙවල් වල. දැන් hina වුණා වාගේම ගෙදර ගිහිල්ලත් පොඩ්ඩක් බලන්න. ඊට පස්සේ දැන් ඔන්න කොස්සෙන් මුන්ද අතු ගාලා වීසි කරනවා. මුන්ද නෙමෙයි ගෙම්බා. ගෙම්බ වීසි කරනවා. මේ ගෙම්බ වැටෙන්නෙම ගේ පැත්ත හැරිලානේ. ඇයි උරුමේ දවසකින් දෙකකින් ආය අතු ගන්නවා. ආය මුල්ලේ ඉන්නවා. ඒතර අර අතු ගන්නයි කියනවා මෙවුන් ගිහින් දැම්මත් එනවනේ. ඒතර අර ගෙම්බ අයින් කරනකොට ගෙම්බ කියනවා මගේ තීත්තේ මගේ සාරිය මගේ කියනවා. දැන් හොඳ එක කිව්වට අපිට ඇහෙන්නේ බක ඔය බල්ලෝ බව් කියලා බිරුවට එයා කියනවා අපේ දුව ලොකු එකි කියලා එයා කියනවා. ඔය අපිට ඇහෙන්නේ සතාගේ හඬි. එන්න එපා ගෙවල් වල කොසු පාරවල් කන්න ගෙම්බ වෙලා එන්න මේ ආච්චිලාට මේ කියන්නේ. පරණ ඒවා පුළුවන් නම් කාට හරි දෙන්න. නැත්තම් ඕවා පුච්චලා දාන්න. පන්සලට අඳින්න එකක් සිල් ගන්න දවසේ. ගමනක් බිමනක් යන්න වැඩපලකට පොඩි ඇඳුම් ටිකක් තියාගෙන ගමනක් බිමනක් යන්න පොඩි මුදල් ටිකක් ওই පර්ස් එකේ දාගෙන තියාගෙන නිදා ගන්න ඇඳක් තියෙනවා. වතුර ටික උණු කරගන්න ගේතලේ දෙනවා. ඇති ඔය. මේවා හට්ටි මුට්ටි පුරවගෙන ඉන්න එපා. මොකද හේතුව මැරෙනකොට ඕවා මතක් වෙනවා. දාලා යන්න බෑ. අස් කරන්න පින්වතුනි. තව එකක් තියෙනවා උල්පත් ගමේ නැති අපේ ගමේ තියෙන. තව එකක්. මොකද්ද? මම ගෙවල් වල ඉන්න කාලේ මම ටික හරියට ඔය විමසිල්ලෙන් ඉන්නේ. මං හිතනවා ඒ නිසා තමයි මහාන වෙන්න පුළුවන් ඕනේ. මම දැක්ක දැන් ආච්චිලා කොණ්ඩේ පීරනවා. ආච්චිලා කියන්නේ අම්මලා ඒ කාලේ. හොඳලා ඉතින් නිකන් ඉන්න ගමන් කොණ්ඩේ පීරනවා. අර පනාවේ අගට අර යන කොණ්ඩේ එකතු වෙනවා. ඊට පස්සේ හොඳලා ඔය ටික අරන් මල්ලකට දානවා. ඊට පස්සේ නිවාඩු දවසක අර ටික අරන් ඉතින් අවුල් හරිනවා. අවුල් ඇරලා හවරියක් ගොසනවා. හරිද? දැන් හොඳයි කොණ්ඩේ දැන් ටිකක් තියෙන්නේ පොල් කෙන්ද වගේ. ඕක ASCII ගහනවා අරක දැන්. ගහලා ආයෙ වදිනවා. මට හිතෙනවා මුන්දලා මේ යන කොණ්ඩේට යන්න දෙන්නේ නැහනේ. ඊට පස්සේ දැන් ඕකත් හරි කියන්නකෝ. දැන් ආච්චි වයසට යනවා. කොණ්ඩේ සුදුයි. කොණ්ඩේ සුදු උනාට හවරිය සුදු වෙන්නේ නැහනේ. ඕකත් ගහනවා අර සුදු කොණ්ඩේ. ආය අතහරින්නෙම නැහැ. ඉන්න ගේ කාමරේ පොඩ්ඩක් වෙනස් කරන්න හැදුවොත් අපි ඉපදුනේත් මේකේ, හැදුනේත් මේකේ, මැරෙන්නේත් මේකේ. ඕන එකක් මම මැරුණාට පස්සේ කරගනින්න. දැන් නම් එපා. විශ්වාසයි. ওই ගෙවල් වල ওই භූමිත් පාළු වෙනවා. මට ආන්දරෝ නමක් ඔය ආන්දරෝ ඉන්නේ පරණ ගෙදරක කිව්ව අම්මලා. තින්ත ගාන්න හැදුවා කිව්වා දවසක්. තින්ත ගානකොට
එයාලගේ ඥාතිය කාරුඩ වුණා කිව්වා. ආරුඩ වෙලා කිව්වා ආරුඩ වෙලා එළියේ ඉරක් ඇඳලා ගේ වටේට අඩියක් විතර ගෙන් එළියේ ඉරක් ඇඳලා මේකේ ඇතුලේ අත්ත තියන්න එපා. එළියේ ඕන එකක් කරගෙන යන්න. මැරිච්ච ආච්චි. මැරිච්ච ආච්චි. අතාරින්න පුරුදු නැහැ. රැස් කරනවා. රැස් කරනවා. පොළොන්නරුව ආච්චි කෙනෙක් පලානෙලා නොකුඹුරට ගියා. එනකොට ඇලෙන් කකුල් දෙක හේතුව බාට දෙක පරණ බාට දෙක. හොදනකොට එක බාට එකක් වතුරේ ගියා. ඊට පස්සේ මොන්ද ඒක ගන්න පාත් වුණා. වතුරට වැටුණා. අදටත් ප්‍රේතාත්මයක් වෙලා ඇලේ එහෙට මෙහෙට යනවා. බාට හොයනවා. යන බාට එක නැති වෙච්ච එකට නැති වෙන්න දෙන්නේ නැහැ. හිතන්න ඒ කරදරෙත් ඉවරයි කියලා මොනවාරි නැති වුණොත්. අත්හරින්න පුරුදු වෙන්න අල්ලන්න පුරුදු වෙන්න එපා. අස් කරලා සතුටු වෙන්න රැස් කරලා සතුටු වෙන්න එපා. දූල පුතාලත් එහෙමයි. Tamanට ඕන බඩු ටික තියාගත්තා ඕන ඇඳුම් ටික තියාගත්තා පරණේව අයින් කරලා දාන්න. සැහැල්ලු වෙන්න. සමහර ගෙවල් වල මෙහි නම් ගම් වල නැතුව ඇති කොළඹ පැතිවල කබඩ් එකේ සෙල්ලම් බඩු පුරවල. ඉතින් අපි ඒ ගෙදරට යනකොට ආච්චි සීයා ඉන්නේ. මං අහනවා ආච්චි මේ මෙහි බබාලා ඉන්නවද? නෑ හඳුරන්නේ කියනවා. කබඩ් එකේ තනි කර බොනික්කෝ. මහා බබාලා දෙන්න. ඒක අතාරින්නේ නැහැ. මම මේක තායිලන්තෙන් ගෙනාවේ. මේක මම ඉන්දියාවෙන් ගෙනාවේ. කියලා එක එක රටවලින් ගෙනාපු තෘෂ්ණාව කබඩ් එකකට දාලා මනසින් බැඳිලා ඉන්නවා. නිවන් යන්නේ කොහොමද? ඉදිකටු සිදුරකින් රිංගලා යනවා වගේ පින්වතුනි නිවන් යන්න තියෙන්නේ. කොච්චර දේවල් අයින් කරන්න ඕනේද? කොච්චර සැහැල්ලු වෙන්න ඕනේද? කොච්චර අරමුණට තියුණු වෙන්න ඕනේද? අනේ මව් නොවුන කෙනෙක් නෑ, පියා නොවුන කෙනෙක් නෑ, දරුවෝ නොවුන කෙනෙක් නෑ. ඔයාලා මගේ අම්මලා තාත්තලා දරුවෝ වෙලා ඉඳලා තියෙනවා. අනේ ඔයාලට නිවනක් ඕන. මටත් නිවනක් ඕන. නමුත් මේ යන විදියට නම් මේක ලේසි නෑ. ඉරිසියාව, ක්‍රෝධය, වෛරය, තෘෂ්ණාව, ලෝභකම, අනුන්ගේ ඇදකුද හෙවිල්ල, අනුන්ට දොස් කියන එක, ඕපදූප පන්සිල් පද පහවත් රැක ගන්න බෑ. අද හොඳට හිතට ගන්න මම මේ දුක්ඛිත සංසාරයෙන් නිදහස් වෙන්න පන්සිල් රකින්න කෙනෙක් වෙනවා කියලා. තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවන්ත කෙනෙක් වෙනවා කියලා හිතන්න. තියෙන වැරදි අඩුපාඩු හදා ගන්නවා කියලා හිතන්න. පරණ දේවල් අමතක කරලා අලුත් ජීවිතයක් හදා ගන්නවා කියලා හිතන්න. දන් දෙන කෙනෙක් වෙනවා කියලා හිතන්න. රැස් කරන කෙනෙක් නෙවෙයි යස් කරන කෙනෙක් වෙනවා කියලා හිතන්න. අනුන්ගේ ඕපදූප හොයන්නේ නැහැ කියලා හිතට ගන්න. පින්වතුනි ඔබට ওই අරමුණට යන්න ශක්තිය දෙන්නේ ධර්මයෙන්. ඒ නිසා ශ්‍රද්ධා රූපවාහිනියේ ලක්විරු ගුවන් විදුලිය තියෙනවා. මේ ළමාල අපිට ගාව ෆෝන් තියෙනවා, YouTube තියෙනවා. දවසට පැය භාගයක් හරි බණක් අහන්න. දවසෙම ගිනි ගන්න හිත පැය භාගයක් හරි නිවා ගන්න. ඊතර වෙන්න ඕන නේද පින්වතුනි අපි? මේ නරාවලෙන් ගොඩ එන්න ඕන නේද අපි? ඒ නිසා බණ ටිකක් අහන්න. දුල පුතාලත් එහෙමයි. පොඩි අයත් පොඩි කාලේ ඉඳලම බණ අහන්න. පින් කරන්න. පන්සලේ බෝමලුව සෑමලුව සුද්ධ කරන්න. හිතේ කෙලෙස් නෙවේවා කියලා හිතන්න. හිත සුද්ධ වේවා කියලා හිතන්න. සෑමලුව බෝමලුව වල් හැදෙන්න දෙන්න එපා. බෝමලු සෑමලු හොඳට අතු ගන්න, ලස්සනට තියාගන්න. හාන්දුරෝ කරන කල් බලා ඉන්න එපා. නිවන් යන්න ඕනේ අපි. අපි ඈතර වෙන්න ඕන. දෝතින් මල් පුදන්න, පැම් පුදන්න, පින් කරන්න, වෙසක් කාලේ එනවා දන්සල් දෙන්න, අටමස්ථාන සොරස්මස්ථාන වඳින්න යන්න. ශ්‍රීපාදේ වැඳලා නැති මිනිස්සු මෙතන ඉන්නවා කියන්නකෝ ඉතින්. ශ්‍රීපාදේ වැඳලා නැහැ. යන්න ඒ තැන් වඳින්න. ගෙවල් වලටම වෙලා ලින් ගෙම්බෝ වගේ ඉන්න එපා.
ගෙදරින් කුඹුරට කුඹුරෙන් හේනට ගෙදරට කඩට පිළට මේක චක්‍රේම මැරෙනකල් එක තැනක කරගෙන එපා. අපි මිනිස්සුනේ වටපිට පොඩ්ඩක් බලන්න, ලස්සන දේවල් බලන්න, හොඳ තැන් වලට යන්න, ඔය හිත නිදහස් කරගන්න. ඉතින් හිතට ගන්න ඒවා රන් වෙවිම ඉන්න තුන්ගෙවල් වල. ඉතින් ඒ නිසා එක හිතෙන් සිත ප්‍රාර්ථනා කරනවා උතුම් සම්බුදු බලයෙන්, පසේ බුදු ගුණ බලයෙන්, රහතුන්ගේ තේජසින් මේ පින්වතුන්ට පින්වන්ත ජීවිතයක් ගත කරන්න වාසනාව ලැබේවා. වැරදි අඩුපාඩු හදාගන්න ශක්තිය ලැබේවා. ජීවිතේ එන ගැටලු ප්‍රශ්න දරාගන්න ශක්තිය ලැබේවා. ඉවසීම පුරුදු කරන්න ශක්තිය ලැබේවා. පන්සිල් පද පහ රැක ගන්න ශක්තිය ලැබේවා. ලෝභකම දුරු කරන්න ශක්තිය ලැබේවා. සතර අපා බය නිතර සිහි කරන්න ලැබේවා ඔබටත් මටත්. ඉතින් ඒ නිසා මේ දුක්ඛිත සංසාරයෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. ඉතින් පින්වතුනි, පින් දෙමු දෙවියන්ට. මේ පින්කමට වැස්සෙන් කරදරයක් නොවේවා කියලා අපි දෙවිවරුන් සීකලා සක්දිවිඳුන් සතරවරන් දෙවියන්, විස්කන් දෙවියන්, ආලෝක දෙවියන්, ශ්‍රී විෂ්ණු දෙවියන්, කතරගම දෙවියන්, විභීෂණ දෙවියන්, දැඩිමුණ්ඩ දෙවියන්, අය්‍යනායක දෙවියන්, ගම්බාර දෙවියන්, ශ්‍රී සුමන සමන් දෙවියන්, පත්තිනි මෑණියන්, බණ්ඩාර දෙවිවරු, බෝධිය සෑය රකින්න දේවතාවෝ, ගස්ගල් වන පර්වත ජල තටාක භූමියස්ත දේවතාවෝ, අපගේ ඉෂ්ඨකාමී දේවතාවෝ, නාලෝ නාග පෙරිස මේ සියලු පින් අනුමෝදන් වී දිව්‍ය යසීසුරෙන් වැඩිත්වා මේ පිරිසට දිව්‍ය ආරක්ෂාව සලසත්වා බුද්ධ ශාසනයේ දියුණුවට කටයුතු යොදත්වා. ඒ වගේම විශේෂයෙන් අපවත් වී වදාළ ආණ්ඩිගල ශ්‍රී ප්‍රේමානන්ද නායක හාමුදුරන් වහන්සේට මේ මහා පුණ්‍ය සම්පත්තිය අනුමෝදන් වේවා, අනුමෝදන් වේවා. විහාර පරම්පරාවේ අපවත් වුණ සියලු තෙරුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වී ඒ තෙරුන් වහන්සේලා පරලොව සැනසෙල්ලට, නිදහසට, ශාන්තියට, නිවනටපත් වේවා කියලා පින් දෙමු. ඒ වගේම මේ පින්කමෙන් රැස්වන පින ඔබ අප කවුරුත් නමින් මියගිය ඥාතීන්ට අනුමෝදන් වේවා. ඒ වගේම විශේෂයෙන් පින් දෙන්න ඕන හතේ කණුවේ සිරිනිවාසාරාම ඇතුළු විහාරගණේ විහාරාධිපති තැන්පත් අවසරයි. සිරිගම සරණංකර අපේ නායක හාමුදුරන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දිගාසිරි ලබත්වා, සංසාර දුකින් අත් මිදේවා කියලා පින් දෙමු. මාගේ පරම පූජනීය ගුරු දෙවිඳුන්ට දීර්ඝායුෂ ලැබේවා. මගේ ලොකු ස්වාමීන් වහන්සේටත් ඒ වගේම අපේ අඹම්පොළ අපේ විනීත නායක හාමුදුරන් වහන්සේටත් ඒ වගේ මේ ස්වාමීන් වහන්සේ සමග මේ ශාසනික කටයුතු වලට එකතු වුණ අපේ අවට විහාරස්ථාන වලින් වැඩිය ඒ වගේම හිතවත් ඒ පින්වන්ත සංගරුවනට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම පින්වත් සිල්මෑණිවරුන්ට පින් අනුමෝදන් වේවා. ලෝක ශාසනික යහපත සිදු කරමින් තමන්ටත් තමා නිවන පිණිස පින් රැස් කරගනිත්වා. මේ සංගරුවනද සසර දුකින් අත් මිදේවා. ඒ වගේම සෙවන සරණ ජාත්‍යන්තර පදනම ශාක්‍ය සංසදය ශාක්‍ය සිංහාරාම දායක සභාව ඇතුළු ප්‍රදේශවාසීන් මේ පින්කමට ගොඩාක් වෙහෙස මහන්සි වුණා. ඒ ඇත්තන්ට සසර දුකින් නිදහස් වෙන්න මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම රැස් කරගන්න දුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද මේ ධර්ම ශ්‍රවණයට පැමිණි මේ චූටි දරුවෙක්වත් බණ අහනකොට කරදර කළේ නැහැ.
ඒ නිසා මේ චූටි දූල පුතාලට තරුණ දූල පුතාලට අම්මලා තාත්තලාට වැඩිහිටි අයට අපි හැදු දෙමව්පියන්ට අකුරු කරව ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. කායික ස්වයෙන් සුවපත් වේවා, මානසික ස්වයෙන් සුවපත් වේවා. ලෙඩක් දුකක් කරදරයක් පීඩාවක් හිංසාවක් නොවේවා. අපි කාටත් අපේ ජීවිතේ වැරදි අඩුපාඩු හදාගෙන සිල්වත් ජීවිතයක් ගත කරන්න ශක්තිය ලැබේවා. පින් කරගන්න කුසල් කරන්න ශක්තිය ලැබේවා. කෙලෙස් දුරු කරන්න ශක්තිය ලැබේවා. නිවනින් නිවි සැනසෙන්න මේ පින් හේතු වාසනාම වේවා. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සුපත් වේවා සංසාර දුකින් කවුරුත් සාදු සිතින් අනුමෝදන් වෙන්න මේ පරිස්කාර පූජාව. හොඳයි. ධර්මාසනාරූඪ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ බොහෝ වේලාවක් පින්වන්ත ඔබට ඔබ ලැබූ උතුම් මිනිසත් බව පිළිබඳවත් ඒ මිනිසත් භවයේ තියෙන වටිනාකම පිළිබඳවත් ඊටමත් හරවත් වටිනා උතුම් ධර්මානුශාසනාවක් සිදු කළා. මම හිතනවා උල්පතගම ශාක්‍ය සිංහාරාම විහාරස්ථානයේ වටා ඒකරාශී වුණු අපේ සදැහැති පින්වන්ත ඔබ හැමදෙනාම සදැහැති පින්වන්ත ඔබ හැමදෙනාම අද ඉඳන් අඩුම පන්සිල් පද පහවත් ආරක්ෂා කරන්න. පන්සිල් පද පහ ආරක්ෂා කරන්න කියලා දේශනා කළේ නිකන් නෙමෙයි. ලැබිලා තියෙන ජීවිතේ තවත් දුකකට යන්නේ නැතුව සතුටින් ඉන්න නම් මේ දුකෙන් නිදහස් වෙන්න නම් ඔයාලා කරන්න ඕන දේ උන්වහන්සේ මනවින් පැහැදිලි කළා. මම හිතන්නේ අපි ජීවිතේ මහා භාග්‍යවන්තයෝ. මම పూర్වයෙන් සිහිපත් කළා අපි හරි පින්වන්ත මිනිස්සු. සංසාර භව ගමනේ කළ මහා පිනක ප්‍රතිඵලයකට අපිට උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ බොහෝම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්න ලැබුණා. ඒ වෙනුවෙන් අපි කෙරෙහි අප්‍රමාණ දයානුකම්පාවෙන් මේ උල්පතම වගේ ප්‍රදේශයකට බොහොම කරුණාවෙන් වැඩම කොට වදාළ අවසරයි පින්වත් වැලිබඩ සද්ධාසීල පින්වන්ත ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අනේක වාරයක් අපි පුණ්‍යානුමෝදනා කරමු. පින්වන්ත ඔබ වහන්සේ මේ කළ මහා පින්කමේ අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ පින් ඔබ වහන්සේට ආශිර්වාදයක් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම උන්වහන්සේ මෙවැනි ශ්‍රේෂ්ඨ මේ සම්බුද්ධ ශාසනය දීප්තිමත් කරන්න පුළුවන් යතිවරයන් වහන්සේ නමක් බවට පත් කළ පින්වත් ගුරු දේවෝත්තම ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ මෙත් සිතින් සිහිපත් කරමු. උන්වහන්සේ කළේ මහා ප්‍රාතිහාර්යයෙන් හිඳමයි මෙවන් බුද්ධ පුත්‍රයන් වහන්සේලා ගෙන් අපිට බණහන්න පුළුවන්කම ලැබුණේ. උන්වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝරුවන නිදුක් වේවා, නිරෝගී වේවා, දිගාසිරි ලබත්වා කියලා ආශිර්වාද කරමු. ඒ වගේම මේ පින්කම සංවිධානය කළ අපේ පින්වත්
අවසරයි අබම්පොළ විනීත නායක හාමුදුරුවන් උන්වහන්සේත් අපි මෙත් සිතින් සිහිපත් කරන්න ඕනේ. උන්වහන්සේට කල්යාණ මිත්‍රයන්සේ මේ අවස්ථාවට වැඩම කොට වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා, ඒ වගේම පින්වත් මෙහෙණින් වහන්සේලා, උන්වහන්සේලාත් මේ ධර්ම දේශනාව ආරම්භයේ පටන් අවසානයේ දක්වා මම හිතන්නේ ඔයාලා දැකලා තියෙන්නේ මිගදාය ධම් සභාවේ අපි දවස් 10ක් බණ ඇහුවානේ. මේ ස්ටේජ් එකේ හිටපු හාමුදුරුවෝ ටිකෙන් ටික නැගිටලා ගියපු අවස්ථා එදා තිබුණා. හැබැයි අද ධර්ම දේශනාව ආරම්භයේ පටන් අවසානයේ දක්වා තවත් හාමුදුරුවෝ මේ විදිහටම මේ ආසනවල වැඩ ඉන්නවනේ. අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කළාසේ ඒක ආශ්චර්යයක්. ලෝකේ පින්වන්ත මිනිස්සුත් එක්ක පින්වන්තයෝ එකතු වෙනවා. ඒ නිසා උන්වහන්සේලා අපේ විනීත හාමුදුරුවන්ගේ ඒ අප්‍රමාණ දායකත්වය නිසා පැය දෙකකට ආසන්න කාලයක් ධර්ම ශ්‍රවණය කළා. උන්වහන්සේලාත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ මහා පින්කම හේතු වාසනාම වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම සදැහැති පින්වන්ත ඔබට අපේ පින්වත් ස්වාමින් වහන්සේ ආශිර්වාද කළා. ඒ වගේම තමයි අපිත් ආශිර්වාද කරනවා නේ. මල් වැස්සක් වැහැලා අපිව මේ ඇතුළට ආවට පස්සේ වර්ෂාව අපේ ස්වාමින් වහන්සේ සිහිපත් කළා මග්ග දිගට අනෝරා වැහි. හැබැයි උල්පතගමට ඒ වැස්ස නැහැ. ඒ වැස්ස ආවේ ඔයාලා මේ ශාලාව ඇතුළට ආවට පස්සේ. ඒ නිසා අපිට ඒ බණහඬ මේ සබාව ධර්මයේ පවා ආශිර්වාද කළ නිසා අපි හොඳට ධර්ම දේශනාව ශ්‍රවණය කළා. ඒ නිසා අපේ විනීත හාමුදුරුවෝ හැමදාම කරනවා වගේ අද පින්වන්ත ඔබේ දහම් පිපාසයේ සංසිඳුවල මේ වෙසක් මාසයේ බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිද්ධ වෙච්ච දවස් මාසය තුල ඔයාලට පින්වත් ස්වාමින් වහන්සේ සිහිපත් කළා වගේ දන්සැල් දෙමින් පින් දහම් කරමින් කටයුතු කරනවා. ධර්ම දාණය දුන්නා වගේ උන්වහන්සේ ඔයාලට දන්සලක් සකස් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් සුවිශේෂී දායකත්වයේ දරන සුනිල් ජයන්ත මහත්මයාණන් ඇතුළු පිරිසගේ සුවිශේෂී දායකත්වයෙන් ඒ දන්සල සකස් කරලා තියෙනවා. ඒ නිසා ඒ දන්සලත් භුක්ති විඳින්න අපේ නායක හාමුදුරුවන්ට නිරෝගී සුව ලැබෙන්න, අපේ විනීත හාමුදුරුවන්ට නිරෝගී සුව ලැබෙන්න, ඒ වගේම අපවත් වී වදාළ හතේ කණුවේ ලොකු හාමුදුරුවෝ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාටත් මියගිය සියලු දෙනාටත් අපි කරන මේ මහා පින්කමේ අප්‍රමාණ කුසල් අනුමෝදන් වේවා. අපි හැම දෙනාටම එකම ධම් සභා මණ්ඩවික උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන පිණිස මේ පින් පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාට තෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේලා වැඩම කරනකම් ඔයාලා හිටගෙන දෙපැත්තේ ඉන්න. ස්වාමින් වහන්සේලා වැඩියට පස්සේ බොහොම හිමින් පල්ලෙහාට එන්න.